හරි. එහෙනම් හැමෝම අද අපි පටන් ගමු සම්භාවිතාව කියන කොටස ලියා ගන්න. එහෙනම් මාතෘකාව සම්භාවිතාව. මේක කුලකත් එක්කම යන කොටසක් සම්භාවිතාව. ඉංග්‍රීසියෙන් අපි මේකට කියනවා probability කියලා. ඒ නිසා අපි මේකට පොදුවේ අකුර p අකුර දාගමු. හරි හරි. එතකොට මේ මොකද්ද මේ සම්භාවිතාවය කියලා කියන්නේ? සම්භාවිතාවය ගැන කතා කරන්නේ සම්භාවිතාවයේදී කතා කරන්නේ සිදුවීම් එහෙම නැත්නම් සිද්ධීන් පිළිබඳව තමයි සම්භාවිතාවයේදී අපි කතා කරන්නේ. හොඳට අහගෙන ඉන්න ඕනේ. පුතේ මේ අපි අවට වෙන සිද්ධි ටිකක් අද අහගෙන ඉන්න වැඩි ලියන්න චුට්ටක් අඩුයි. ඒ නිසා හොඳට චුට්ටක් මේක අහගෙන ඔලුවට දාගන්න පළවෙනිම දේවල් ටික. හරි. එතකොට සම්භාවිතාවයේදී ළමයි අපි අවට සිදුවෙන සිදුවීම් මේ වගේ මේ සිදුවීම් පිළිබඳව තමයි අපි සම්භාවිතාවයේදී කතා කරන්නේ. එතකොට මේකේ අවස්ථා තුනකට මේ සිද්ධිය අපිට වෙන් කරගන්න පුළුවන්. හරි. පළවෙනි එක තමයි නිසැකවම සිදුවෙන ඒවා. ඔන්න නිසැකවම සිදුවන සිද්ධිය කියන්නේ සැකයක් නැතුවම සිද්ධ වෙන සිද්ධි තියෙනවා. නිසැකවම සිදුවන සිද්ධි. නිසැකවම සිදුවන සිද්ධි. එතකොට මොකක් හරි යම් සිද්ධියක් තියෙනවා ඒක නිසැකවම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් නැගෙනහිරින් ඉර පායන එක සැකයිද කාටවත්? සැකයිද තරුසි? නැගෙනහිරින් ඉර පායන එක සැකයිද? නෑ සැක නෑ. හරි. එතකොට නැගෙනහිරින් ඉර පායන එක නිසැකවම සිදුවෙන සිද්ධියක්. එහෙනම් ඒ වගේ අපිට ගන්න පුළුවන් නිසැකවම සිදුවෙන සිද්ධි තියෙනවා. තව ඒවා තියෙනවා අපිට කියන්න පුළුවන් නිසැකවම කියන්නේ සැක නැතුවම කියන්න පුළුවන් නිසැකවම සිදු නොවන සිද්ධි. නිසැකවම සිදු නොවන සිද්ධි. ඔන්න දෙවෙනි සිද්ධි වර්ගය තමයි නිසැකවම සිදු නොවන සිද්ධි. දැන් ඔයා බලාගෙන ඉන්නවා සඳලි බලාගෙන ඉන්නවා බස්නාහිරින් ඉර පායනකම්. එහෙනම් සිද්ධිය මොකද්ද? බස්නාහිරින් ඉර පෑයීම. මට කියන්නේ ඒක අනිවාර්යෙන් වෙනවද නැද්ද කියලා සඳලි. නිසැකවම සිදු නොවන සිද්ධියක් නේද? ඒක කවදාවත් සිද්ධ වෙනවද? නෑ කවදාවත් ඒක සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් ඒක අපි දන්නවා නිසැකවම සිදු නොවන සිද්ධියක්. හරි. නැගෙනහිර දිහා බලාගෙන ඉන්න ඔයා ඉර බහැලා යයි කියලා. එතකොට නැගෙනහිරින් ඉරු බැස යාම කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. නිසැකවම සිද්ධ වෙන්නේ නෑ. තේරුණාද? හරි. දැන් කවදාවත් නිසැකවම සිද්ධ වෙන්නේ නෑ. අන් තියෙන හාවෙක් ලැබෙයි. අන් දෙකක් තියෙන හාවෙක් කවදාවත් හම්බෙනවද ඔයාලට? නෑ මේක නිසැකවම සිද්ධ වෙන්නේ නෑ. තේරුණාද? ඒ වගේ නිසැකවම සිදු නොවන සිද්ධිත් තියෙනවා. සචින්ට අහගන්න. ඊළඟ ඒවාට අපි කියනවා අහඹු සිද්ධි. ඒ කියන්නේ වෙයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. මේකට තමයි අපි කියන්නේ සසම්භාවී පරීක්ෂණ කියලා කියන්නේ මේවට. සසම්භාවී සිද්ධි නැත්නම් සසම්භාවී පරීක්ෂණ කියලා අපි මේවට ගමු. හරි? හන්න. එතන ඔන්න වෙයිද නැද්ද කියලා අහඹු සිද්ධි. ඒ කියන්නේ වෙයිද නැද්ද කියලා අපිට හරියට කියන්න බැරි ඒවා. ඊළඟ ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරයිද නැද්ද අපිට කියන්න බෑනේ නිසකවම නේද? ඊළඟ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර නැවතත් ජනාධිපති වීම වෙයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. ඒක ඒ වෙලාවේ වෙන සිදුවීමත් එක්ක තමයි අපිට ඒක ගලප ගන්න වෙන්නේ කියන්න වෙන්නේ. හරි. එතකොට ඔන්න අපි අවට සිදුවෙන සිදුවීම් ඔක්කොම කොටස් තුනකට අපිට දාගන්න පුළුවන්. පළවෙනි එක තමයි නිසැකවම සිදුවෙන සිද්ධි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිද්ධි. මොනවාද අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිද්ධි? නැගෙනහිරින් ඉර පායන එක, පොයේ දවසට හඳ පායන එක. හරි. ආය මොනවද? කියන්නේ ආය මොනවද අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිද්ධි? එක කියන්න තරුෂි කියන්න සචින්ත කියන්න බලන්න. නිසැකවම සිදුවෙන ඒවා කල්පනා කරලා. ඔයාලා කල්පනා වෙන්න එපාය. තරුසිට මොකක්ද ආපු අදහස්? නිසැකවම සිදුවන සිද්ධි. සඳලි කියන්නේ එකක් බලන්න. සඳලි. සඳලි. එහෙම එන්නේ අදහසක් එන්නේ නැහැ ඔළුවට. හරි. එහෙනම් ඔන්න ඔය වගේ නිසැකවම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිද්ධි තියෙනවා. ඒවට අපි කියනවා නිසැකවම සිදුවන සිද්ධි. සමහර ඒවා තියෙනවා නිසැකවම සිද්ධ වෙන්නේ නැහැ. අපි දන්නවා ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් මේ අපි ගමු අමාවක දවසට හඳ පායන එක. කළුවර පොය දවස කියලා කියනවනේ. දැන් අමාවක දවසට හඳ පායන එක සිද්ධ වෙන්නේ නැහැ. නිසකවම සිද්ධ වෙන්නේ අපි ඒක දන්නවා. බස්නාහිරින් හිරු නැගීම කවදාවත් සිද්ධ වෙන්නේ අපි ඒක දන්නවා. ඒක නිසකවම සිදු නොවන සිද්ධියක්. කොච්චර බලන්න හිටියත් ඒක සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ.
නැගෙනහිරින් ඉරු බැස යාම. අපිට ජීවිතේ තියෙනකන් නැගෙනහිර පැත්තෙන් ඉර බැහැගෙන යනවා දකින්න හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහනේ. ඒ කියන්නේ නිසකවම සිදු නොවන සිද්ධියක්. මේක අහඹු සිද්ධි. ඊට පස්සේ අහඹු සිද්ධියක් කියලා කියන්නේ අපිට වෙයිද නැද්ද කියලා නිශ්චිතවම කලින් නිශ්චිතවම කියන්න බැරි ඒවා. වෙයිද නැද්ද මොකක් වෙයිද කියලා අපිට කියන්න බැරි ඒවා. මම උදාහරණයක් කිව්වේ ඊළඟ මැතිවරණයෙන් නේද? කවුද අපේ අනුර දිසානායක නැවත ලංකාවේ ජනාධිපති වීම. හරි. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ නැවතත් මේ රටේ ජනාධිපති වීම. අපිට ඒක කියන්න බෑ. සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ ජනාධිපති වී. වෙයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. හැම සිදුවේ. ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය කිරීම. වෙයිද නැද්ද කියලා අපිට කියන්න බෑ. ඒවා හඹු සිද්ධි. තේරුණාද? එහෙනම් ඔන්න අපි අපට සිදුවෙන සිද්ධි අපි මේ වගේ කොටස් තුනකට වෙන් කරගන්න පුළුවන්. එතකොට අහගන්න යම්කිසි සිද්ධියක් නිසකවම සිද්ධ වෙනවා නම් යම්කිසි සිද්ධියක් නිසකවම සිද්ධ වෙනවා නම් ආන්ගේ සිද්ධියේ සම්භාවිතාව අපි ගන්නවා 1යි කියලා. ඒ කියන්නේ සිද්ධියක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නම් නිසකවම සිද්ධ වෙනවා නම් ඒ සිද්ධියේ සම්භාවිතාව 1යි. සම්භාවිතාව කීයද? 1යි. එහෙනම් නැගෙනහිරින් ඉරු පෑයීමේ සම්භාවිතාව කීයද? 1යි. බස්නාහිරින් ඉරු බැස යාමේ සම්භාවිතාව කීයද? 1යි. පැහැදිලිද? නිසකවම වෙනවනේ. පොය දවසට හඳ පෑයීමේ සම්භාවිතාව 1යි. ෂුවර් අනිවාර්යෙන් වෙනවා. එහෙනම් නිසකවම සිදු වෙනවා නම් එයාගේ සම්භාවිතාව 1යි කියලා අපි ගන්නවා. ඊට පස්සේ නිසකවම සිදු නොවන ඒවා. නිසකවම සිදු නොවන සිද්ධි. අපිට වෙයිද නැද්ද කියලා කියන්න බෑ. අන්න නිසකවම සිදු නොවන සිද්ධියක සම්භාවිතාව නිසකවම සිදු වෙන්නේ නැත්නම් අපි දන්නවා 100%ක් දන්නවා අපි සිද්ධ වෙන්නේ නැහැ කියලා දන්නවනම් එයාගේ සම්භාවිතාව 0යි. ඒ කියන්නේ මොකද්ද? බස්නාහිරින් ඉරු පෑයීමේ සම්භාවිතාව කෙලින්ම කීයද? 0යි. තේරුණාද? හරි ඊට පස්සේ මෙහෙම අපි ගමු රතු පෑන් විතරක් තියෙන මල්ලක් තියෙනවා. අපි ගමු මෙන්න මෙහෙම රතු පෑන් විතරක් තියෙන මල්ලක් තියෙනවා. මේ තියෙන රතු පෑන් කියලා ගමුකෝ අපි. රතු පෑන් තියෙන මල්ලක් තියෙනවා මෙහෙම. මේ මල්ලට අත දැම්මට පස්සේ කළු පෑනක් ලැබීම නිසකවම සිද්ධ වෙන්නේ නැහනේ. අපි දන්නවා මේකේ තියෙන රතු පෑන් විතරයි කියලා. එහෙනම් ඒක නිසකවම සිද්ධ වෙන්නේ නැහැ. මේ මල්ලට අත දැමුව විට කළු පෑනක් ලැබීම නිසකවම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ සම්භාවිතාව 0යි. තේරුණාද? හරි. අන්න ඒ වගේ හොඳට අහගන්න නිසකවම සිද්ධ වෙන්නේ නැත්නම් එයාගේ සම්භාවිතාව 0යි කියලා අපි ගන්නවා. ඊට පස්සේ එතකොට එහෙනම් ඒ වගේ අපිට කතා කරන්න දෙයක් නැහැනේ. අනිවාර්යෙන් වෙනවා නම් සම්භාවිතාව 1යි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ නැත්නම් සම්භාවිතාව 0යි. එහෙනම් අපිට සම්භාවිතාව කතා කරන්න තියෙන්නේ මෙන්න මේ අහඹු සිද්ධිය. එහෙම නැත්නම් සසම්භාවී පරීක්ෂණවල තමයි අපිට සම්භාවිතාව කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපි යනවා චූටි නෝට් එකකට. ලියා ගන්න පටන් ගන්නකො. හරි. කිසියම් සිද්ධියක් සිදුවීමට හෝ නොවීමට කිසියම් සිද්ධියක් සිදුවීමට හෝ නොවීමට කිසියම් සිද්ධියක් සිදුවීමට හෝ සිදු නොවීමට ඇති හැකියාව ගණිතමය වශයෙන් අර්ථ දැක්වූ විට ගණිතමය වශයෙන් අර්ථ දැක්වූ විට එය සම්භාවිතාව ලෙස හඳුන්වයි. ගණිතමය වශයෙන් අර්ථ දැක්වූ විට එය සම්භාවිතාව ලෙස හඳුන්වයි. ඒකට අපි කියන සම්භාවිතාව කියලා. හරිද පුතා? හරි. එතකොට ලියාගන්න. හරි. සිද්ධීන් පහත පරිදි ආකාර තුනකට සිදුවේ. සිද්ධි කියනවා මෙන්න මේ වගේ ආකාර තුනකට සිද්ධ වෙනවා පුතේ. හරි. සිද්ධීන් පහත පරිදි ආකාර තුනකට සිදුවේ. පළවෙනි එක තමයි නිසකවම සිදුවන සිද්ධි. දෙවෙනි එක නිසකවම සිදු නොවන සිද්ධි.
ඊළඟ එක අහඹු සිද්ධි සසම්භාවී පරීක්ෂණ කියලා ඒවට අපි නමක් දීලා තියෙනවා. හරි එහෙනම් ඔන්න ඔය තුන පිළිවෙලට ලියන්න. හරි. දැන් එනම් මේ තුන් දෙනා ලියාගෙන ඉවර වෙලා යටින් ආයෙ ලියමු අපි. නිසකවම සිදුවන සිද්ධියක සම්භාවිතාව ලියන්න. නිසකවම සිදුවන සිද්ධියක සම්භාවිතාව. නිසකවම සිදුවන සිද්ධියක සම්භාවිතාව එක වේ. නිසකවම සිදුවන සිද්ධියක සම්භාවිතාව එක වේ. නිසකවම සිද්ධ වෙනවා නම් යම් සිද්ධියක් එයාගේ සම්භාවිතාව එකයි කියලා කියනවා. හරි. දැන් ලියන්න නිසකවම සිදුවන සිද්ධියක සම්භාවිතාව එක වේ. හරි. හරි. ඊළඟට ලියන්න නිසකවම සිදු නොවන සිද්ධියක සම්භාවිතාව බිඳුව වේ. නිසකවම සිදු නොවන සිද්ධියක සම්භාවිතාව බිඳුව වේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වෙන්නේ නැත්නම් අපි ආ දන්නවා සම්භාවිතාව බිඳුවයි කියලා අපි දන්නවා. හරි. නිසකවම සිදු නොවන සිද්ධියක සම්භාවිතාව බිඳුවකි. හරි. ඊළඟට ලියන්න අහඹු සිද්ධියක සම්භාවිතාව බිඳුවක් එකත් අතර අගයක් ගනී. ලියන්න. අහඹු සිද්ධියක සම්භාවිතාව බිඳුවක් එකත් අතර අගයක් ගනී. එහෙනම් ඔන්න අහඹු සිද්ධියක සම්භාවිතාව බිඳුවක් එකත් අතර අගයක් ගනී. දැන් අපි මේවා ගැන කතා කරන්න තමයි යන්නේ. හරි එහෙනම් සම්භාවිතාව කතා කරන්නේ මෙන්න මේ සසම්භාවී පරීක්ෂණවල එහෙම නැත්නම් අහඹු සිදුවීම් වල. හරි මයික් ඕෆ් කරගන්න පසන් ඔයා මයික් එක ඕෆ් කරගන්න. අන්න හරි. දැන් අහගෙන ඉන්න. දැන් එතකොට මොකද්ද මේ අහඹු සිද්ධියක් කියන්නේ කියලා අපි හිමින් සීරුවේ කතා කරගෙන යමු. හොඳට අහගන්න. එතකොට සම්භාවිතාව කතා කරන්න අපි සසම්භාවී පරීක්ෂණවල. එහෙනම් මොකද්ද මේ සසම්භාවී පරීක්ෂණයක් කියලා කියන්නේ? හොඳට අහගන්න. සසම්භාවී පරීක්ෂණයක මේ අනිකම් බය නැහැ. සසම්භාවී පරීක්ෂණයක තියෙනවා පුතේ ලක්ෂණ ටිකක් ඔයා දැනගන්න ඕන. සසම්භාවී පරීක්ෂණවල ලක්ෂණ කියලා මාතෘකාවක් දාගෙන මෙන්න මේ ලක්ෂණ ටික ඔයා මතක තියාගන්න ඕන. මේ වගේ මේ ලක්ෂණ තියෙන පරීක්ෂණ විතරයි සම්භාවිතාව හොයන්න අපි ගන්න. මේ අනිත් ඒවාගේ සම්භාවිතාව අපි හොයන්න යන්නේ නැහැ. පසන් හොඳට අහගන්න ඕන. හරි. හරි ගන්න ටක් ගාලා. හරි. පළවෙනි එක තමයි සසම්භාවී පරීක්ෂණයක අපිට හොඳට අහගන්න මේවා විෂය කරුණු විදිහට මාර විදිහට වටිනවා. ඒ නිසා මේවා හරියට නෝට් කරගන්න ඕන. පිළිවෙලට ලස්සනට මේක වැඩේ කොට දාගෙන යන්න ඕන ඉස්සරහ නෑ. නැත්නම් සම්භාවිතාව ගණන් හදා ගන්න බැරි වෙයි. මේක අහගෙන හිටියට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා. හරි. සසම්භාවී පරීක්ෂණයක තියෙන ලක්ෂණ තමයි පළවෙනි එක පුතේ එකම தත්ත්වය යටතේ නැවත නැවත කරන්න පුළුවන්. ඔන්න පළවෙනි එක මොකද්ද? එකම தත්ත්වය යටතේ ලියන්න. එකම தත්ත්වය යටතේ අපි ඉක්මනින් ලියමු ඈ. එකම தත්ත්වය යටතේ නැවත නැවත සිදු කළ හැකි වීම. එකම தත්ත්වය යටතේ නැවත නැවත සිදු කළ හැකි වීම. ලියන්නේ මම ලියන්නේ. එකම தත්ත්වය යටතේ නැවත නැවත සිදු කළ හැකි වීම. එහෙනම් ඔන්න පළවෙනි එක තමයි එකම தත්ත්වය යටතේ නැවත නැවත සිදු කරන්න පුළුවන්. අපි හිතමුකෝ පුතේ කාසියක් අරගෙන උඩ දානවා. කාසියක් අරගෙන උඩ දානවා. හොඳට අහගන්න මේක. ලියන ගමන් අහන් ඉන්න. කාසියක් අරගෙන උඩ දානවා. ඊට පස්සේ උඩ ඉඳන් වැටුණාට පස්සේ අපි ඒක අහුලලා මොකද කරන්නේ? ආයෙත් උඩ දානවා. ආයෙත් උඩ දානවා. ඇති වෙනකන් කාසිය උඩ දාන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එකම தත්ත්වය යටතේ කාසිය වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද? කාසිය වෙනස් වෙන්නේ නැහැ. එකම தත්ත්වය යටතේ නැවත නැවත අපිට මේක උඩ දාන්න පුළුවන්. ධාතු කැටයක් අපිට ළඟ ධාතු කැටයක් තියෙනවා නම් අපිට ඕන තරම් වාර ගානක් එකම විදියට ධාතු කැටේ මොනා කරන්න පුළුවන්ද? ධාතු කැටේ උඩ දාන්න පුළුවන්. ඒතර කැමති තරම්. හරි ඊට පස්සේ ඔයාගාව චතුස්තලයක් තියෙනවනම් ඕන තරම් වාර ගානක් එකම தත්ත්වය යටතේ චතුස්තලේ උඩ දාන්න පුළුවන් සඳලිය. පැහැදිලිද? තේරුණාද? හරි ඊට පස්සේ ඔයාගේ පැන්සල් කේස් එක ගන්නකො. ඔයාගේ පැන්සල් කේස් එක තියෙනව නේද? පැන්සල් කේස් එක. මේ පැන්සල් කේස් එකේ පැන්සල් තියෙනවා. ඒතර මේ පැන්සලක් තෝරා ගැනීමත් සිද්ධියක්. ඔයාට එකම තත්ත්වය යටතේ ඕන වෙලාවක සිපරි කරලා පෑනක් ඉවතර ගන්න පුළුවන්. එකම තත්ත්වය යටතේ. තේරුණාද? හරි ඔයා ගන්න පෑන කනවනම් කරන්න දෙයක් නැහැ.
එහෙම නැත්නම් ඒ ගන්න පෑන දාලා තියෙනවනම් අපිට එකම තත්ත්වයටද ඒක ඕන වෙලාවක ගන්න පුළුවන්. කාසියක් ඔයාලට ඕන වෙලාවක දාන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න සසම්භාවී පරීක්ෂණයක් නම් එකම තත්ත්වයටදී නැවත නැවත සිදු කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් බිත්තරයක් උඩ දානවා කියලා හිතන්නකෝ. වැටුණට පස්සේ අහුල්ලාර තිබ්බ වගේම ආයෙ උඩ දාන්න පුළුවන්ද? බෑනේ. තැලිලා කුඩු වෙලා යනවනේ. එහෙනම් ඒක නැවත නැවත කරන්න බෑ. ඒක සසම්භාවී පරීක්ෂණයක් නෙවෙයි. බිත්තරයක් උඩ දැමුව විට අනිවාර්යෙන් බිමට වැටලා පුපුරලා යනවා. තේරුණා? හරි. එහෙනම් ඔන්න එකම තත්ත්වයටදී නැවත නැවත කරන්න පුළුවන් නම් එයාට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. ඊළඟ එක තමයි පරීක්ෂණය කරන්න කලින් පරීක්ෂණයේ ප්‍රතිඵල ටික අපිට කියන්න පුළුවන් වෙන්න ඕන පුතා. ඒ කියන්නේ මොකද්ද? පරීක්ෂණයේ ප්‍රතිඵල ටික කියනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි දැන් කාසියක් උඩ දානවා කියලා හිතන්න. අපි කාසියක් උඩ දැම්මොත් අනිවාර්යෙන් එක්ක හෙඩ් වැටෙනවා එක්ක ටේල් වැටෙනවා. ඔය දෙකම වැටෙන්නේ සිරසයි යගයයිනේ වැටෙන්නේ. අපි චතුස්තලයක් උඩ දැම්මොත් ළමයෝ එක වැටෙන්න පුළුවන්, දෙක වැටෙන්න පුළුවන්, තුන වැටෙන්න පුළුවන්, හතර වැටෙන්න පුළුවන්. තේරුණා නේද? චතුස්තලයක් උඩ දැම්මොත්. අපි හිතමුකෝ රතු පාට පෑන් දෙකකුයි කළු පාට පෑනකුයි තියෙන පැන්සල් කේස් එකකින් පැන්සලක් ඉවතට ගන්නවා කියලා. අපිට කියන්න පුළුවන් එහෙනම් රතු පාට පෑන් දෙකක් තියෙනවා. රතු එක, රතු දෙක. කළු පාට පෑනක් තියෙනවා. එහෙනම් මේ තුනෙන් එකක් තමයි එන්නේ. ඔන්න අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ පරීක්ෂණය කරන්න කලින් ලැබෙන ප්‍රතිඵල කියන්න පුළුවන්. අපි හිතමුකෝ අපි කාඩ් පත් පහක් දාලා තියෙනවා ඉංග්‍රීසි වවල්ස් අකුරු තියෙන ඒවා. ඉංග්‍රීසි වවල්ස් ලියපු කාඩ් පහක් අපි මොකක් හරි බේස් බාස්කට් එකකට දාලා තියෙනවා. අහමු විදියට අපි ඒකෙන් එකක් ගන්නවා ඉවතට. එනකොට අනිවාර්යෙන් අපි දන්නවා A ලැබෙන්න පුළුවන්, E ලැබෙන්න පුළුවන්, I ලැබෙන්න පුළුවන්, O ලැබෙන්න පුළුවන්, U ලැබෙන්න පුළුවන්, A E I O U. තේරුණාද? ඒ වගේ මොනවද? ලැබෙන්න පුළුවන්. එතකොට අපි යම්කිසි පරීක්ෂණයක් කරන්න කලින් ඒ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල කලින් කියන්න පුළුවන් නම් එයාට අපි කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. තේරුණාද? සසම්භාවී පරීක්ෂණයක්. දැන් අපි හිතමු ලංකාවයි ඉන්දියාවයි අන්තිම මැච් එක සෙල්ලම් කරනවා ලෝක කුසලානේ. ලෝක කුසලානේ අන්තිම මැච් එක සෙල්ලම් කරනවා ලංකාවයි කවුද ඉන්දියාවයි දෙක සෙල්ලම් කරන්නේ. එහෙම හිතමුකෝ අපි. හරි එතකොට ලංකාව ඉන්දියාව සෙල්ලම් කරනවා මොනවද වෙන්න පුළුවන් දේවල්? ලංකාව වින් කරන්න පුළුවන්, ලංකාව ලොස් වෙන්න පුළුවන්, පරදින්න පුළුවන්, නැත්නම් මැච් එක ඩ්‍රෝ වෙන්න පුළුවන්. තුනයිනේ වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් තුන අපි දන්නවා. දැනගෙන තමයි මොනා කරන්නේද? දැනගෙන තමයි අපි කරන්නේ. මේක මේ මොනා කරන්නේද? වැඩේට බහි. තේරුණාද? හරි. අනේ එතකොට දෙවෙනි ලක්ෂණය තමයි පරීක්ෂණය කරන්න කලින් ලැබෙන ප්‍රතිඵල සියල්ල කලින් කියන්න පුළුවන්. හරි. ලියන්න. පරීක්ෂණය කිරීමට පෙර ලියා ගන්න ඕනේ. පරීක්ෂණය කිරීමට පෙර ලැබෙන ප්‍රතිඵල කලින් කිව හැකි වීම ලැබෙන ප්‍රතිඵල ටික කලින් කියන්න පුළුවන්. එහෙනම් ඒකත් සසම්භාවී පරීක්ෂණයක තියෙන ලක්ෂණයක්. මේව දැනන් ඉන්න ඕනේ. හරි පුතා. හරි. පසන් එහෙනම් ලියන්න. හරි. සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ අපි ලියන්නේ මේ. හරි. එහෙනම් ඔන්න දෙවෙනි කාරණේත් හරි. තුන්වෙනි කාරණේ මොකක්ද කියලා බලමු අපි. ගන්න තුන්වෙනි කාරණේ බලන්න අපි. තුන්වෙනි කාරණේ තමයි පරීක්ෂණය දැන් යන වෙලාවක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් පරීක්ෂ අහගන්න හොඳ නැත්නම් තේරෙන්නේ නැහැ. හරි. පරීක්ෂණය දැන් යනවා. අපි හිතමු කාසියක් උඩ දානවා කියලා. දැන් කාසිය උඩ ඉඳන් බිමට වැටෙනවා. හරි. කාසිය උඩ දාලා කාසිය උඩ ඉඳන් බිමට වැටෙනවා දැන් පල්ලෙහාට. එතකොට අපිට ඒ වෙලාවේ ලැබෙන ප්‍රතිඵලය රැන්ඩම්ලි අපිට ටක් ගාලා ඒ වෙලාවේ කියන්න බෑ. මේ පාර සිරස තමයි, මේ පාර අගේ තමයි. එහෙම කියන්න බෑ. මල්ලට හම්බුලේ සත දාලා අපි ගන්නකොට රතුයි, කළුයි, නිලුයි පෑන් වර්ග තුනක් තියෙනවා. අපි ඒක ප්ලෑන් කරන්නේ නැතුව අත දාලා ගන්නකොට අපිට කියන්න බෑ මේ පාර මොකක් ලැබෙයිද කියලා කියන්න බෑ. මේ වගේ මම පන්ති වලට අරන් යන පැන්සල් කේස් එක තියෙනවා. හරි මේ තියෙන්නේ. මම මේකට මෙහෙම අහඹුලෙස අත දානවා. අහඹු කියන්නේ මේ සර්පෙක් නෑ මේකේ. මේකට මෙහෙම තියානවා මම අහඹුලෙස අත දානවා. ඒ කියන්නේ අහඹුලෙස අත දානවා කියලා කියන්නේ කලින් ප්ලෑන් කරන්නේ නැතුව. මේකේ තියෙන පෑන් සහ තීන්ත. මම මේකට අහඹුලෙස අත දානවා. අහක බලන්න අත දානවා. මම දන්නේ මේ මොහොතේ මට මොකද්ද ලැබෙන්න යන පෑන කියලා මම දන්නේ නෑ. හරි. අරන් බැලුවාම කළු පාට පෑනක් තමයි මට ලැබුණේ. තේරුණාද? හරි.
ඊට පස්සේ මම මේ මගේ ළඟ තියෙන ඉතුරු ඒවාත් ඔක්කොම මේකට දාලා ඕන නම් මම දැන් මේකේ ගන්න තීන්ත බෝතල් දෙනවා. මම දැන් තීන්ත බෝතලයක් අහඹු ලෙස ගන්න යන්නේ. මම දන්නේ මේ වෙලාවේ මට මොකද්ද ලැබෙන පාට කියලා. දන්නේ නැනේ. හැබැයි මම දන්නවා මේකේ කළු පාට තියෙනවා, නිල් පාට තියෙනවා, රතු පාට තියෙනවා, පාට තුනක් තියෙනවා මේකේ. ඔය තුනෙන් එකක් ලැබෙනවා කියන්න දන්නවා. හැබැයි මම මේ වෙලාවේ අත දානකොට මට මොකක් හම්බෙයිද කියලා මම දන්නේ නැහැ. ඔන්න මම අත දාලා මම තීන්ත බෝතලයක් ගන්නවා. ඇත්තටම මම දන්නේ නැහැ මේක මොන පාටද කියලා. කළු පාට එකක්. තේරුණාද? එතකොට පරීක්ෂණේ යන අතරතුර අපිට ප්‍රතිඵලය කියන්න බෑ. කියන්නේ මොන්න මම අත දානවා මොකද්ද මේ තීන්ත එක මොකද්ද කියලා මම දන්නේ. ගත්තට පස්සේ අනිල් පාට තීන්ත එක. පැහැදිලිද මම කියන එක? කියන්නේ මෙහෙනම් සසම්භාවි පරීක්ෂණයක් නම් ඒ පරීක්ෂණේ යන වෙලාවේදී කියන්න බෑ. දැන් මගේ කාසියක් මේ වෙලාවේ ළඟ නැහැ. තිබ්බනම් මට උඩ දාලා පෙන්වන්න පුළුවන්. තේරුණාද? එතකොට මොකද්ද මේ වෙලාවේ මොකක් ලැබෙයිද කියලා අපිට කියන්න බෑ. හරි? මේ වෙලාවේ මේ කාසිය උඩ දාන මේ වෙලාවේ සිරස ලැබෙයිද අගය ලැබෙයිද කියලා කියන්න බෑ. මේ වෙලාවේ ලැබෙන ප්‍රතිඵලය කියන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? පරීක්ෂණය සිදුවන අතරතුරදී ලැබෙන ප්‍රතිඵලය කියන්න බෑ. කලින් කියන්න පුළුවන් මේ ඔක්කොම ලැබෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙලාවේ හරියටම අපිට කියන්න බෑ. එහෙනම් ඔන්න ලියමු තුන්වෙනි එක. තුන්වෙනි එක ලියන්න. පරීක්ෂණය සිදුවන අතරතුරදී සිදු කරන අතරතුරදී ලියන්න ටක් ගාලා පරීක්ෂණය සිදු කරන අතරතුරදී ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි වීම. පරීක්ෂණය සිදු කරන අතරතුරදී ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි වීම. පරීක්ෂණය සිදු කරන අතරතුරදී ලැබෙන ප්‍රතිඵලය කිව නොහැකි වීම. අපිට කියන්න බෑ පරීක්ෂණය ලැබෙන අතරතුර අපිට ප්‍රතිඵලය කියන්න බෑ පුතා. කියන්නේ පරීක්ෂණය සිදු වෙනවා අපි දන්නේ නැහැ මොකද්ද කියලා. දැන් මම මෙහෙම මේක ආය අහඹු ලෙස මම මේකට අත දානවා. හරි අහඹු ලෙස දාන්නේ මම දැක්කේ නැහැ මොනවද තියෙන්නේ කියලා. මම මෙහෙම අහක බලන්න අත දාලා ගන්නවා මෙහෙම අහඹු ලෙස එකක්. රතු පාට තින් දෙකක් ලැබුණේ. අන්න පරීක්ෂණය යන අතරතුර ලැබෙන ප්‍රතිඵලය අපිට කියන්න බෑ. එහෙනම් ඒක සසම්භාවි පරීක්ෂණය. ඊළඟ එක තමයි අන්තිම එක හතරවෙනි එක. අහගෙන ඉන්න හතරවෙනි එක මොකද්ද කියලා. ගල්ලියමු අපි. හතරවෙනි එක තමයි පුතේ තරුසි ලැබෙන ප්‍රතිඵල රටාවකට පිළිටන්න බෑ. සසම්භාවි පරීක්ෂණයක් නම් ලැබෙන ප්‍රතිඵල රටාවකට තියෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? සිරස හැමදාම සිරස 10ක් වැටිලා අගේ එකක් වැටෙනවා. දැන් කාසියක් උඩ දාගෙන උඩ දාලා ලියනවා එක්කෙනෙක්. වැටෙනවා ටික ලියනවා කොලේක. ඔයා ගෙදර ඉඳන් කරලා බලන්න මේවා. හරිද? ඔයා ගෙදර ඉඳන් පසන් කාසියක් අරගෙන ඔයා උඩ දාන්න. හරි රටාවක් ආවොත් මට කියන්න. කාසියක් අරගෙන උඩ දාන්න. වැටෙන පැත්ත සිරස නම් ලිව්වා. ආයෙත් උඩ දාන්න. ඊට පස්සේ වැටෙන පැත්ත ලිව්වා. එහෙම වාර 20ක් විතර කරලා බලන්න. කරලා බලන්න ඒකේ රටාවක් තියනවද කියලා. රටාවක් නැහැ. රටාවකට සිද්ධ වෙන්න බෑ. සසම්භාවි පරීක්ෂණයක් නම් ප්‍රතිඵල රටාවකට පිහිටන්න බෑ. එහෙනම් ලියමුද අපි? ලියන්න සසම්භාවි එහෙම ඕනේ ලැබෙන ප්‍රතිඵල රටාවකට නොපිහිටයි. ඔන්න ලැබෙන ප්‍රතිඵල රටාවකට නොපිහිට. රටාවකට තියෙන්නේ නෑ පුතා. ඒකක් ලියා ගන්න. එහෙනම් ඔය තමයි සසම්භාවි පරීක්ෂණයක ලක්ෂණ. හරි දැන් යනවා අපි ඊළඟ කතන්දරේට. මේවා ලස්සනට නෝට් කරගන්න පිළිවෙලට හදාගන්න. ලස්සනට නෝට් එක තියාගන්න. එතකොට ඔයාලට විෂය කරුණු වල ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොනවද සසම්භාවි පරීක්ෂණ කියන්නේ? ඔයාට සසම්භාවි පරීක්ෂණයකදී මොකද්ද කියන්න පුළුවන්? එකම තත්ත්වයට තේ නැවත නැවත කරන්න පුළුවන් නම් යම් පරීක්ෂණයක් ඒකට අපි කියනවා සසම්භාවි පරීක්ෂණයක් කියලා. ලැබෙන ප්‍රතිඵල ටික ඔක්කොම කලින් කියන්න පුළුවන් නම් සචින්ත පසන් එයාට අපි කියනවා සසම්භාවි පරීක්ෂණයක් කියලා. ඒ පරීක්ෂණය සිද්ධ කරන අතරතුරදී ලැබෙන ප්‍රතිඵලය අපිට කියන්න බැරි නම් අපි යාට කියනවා සසම්භාවි පරීක්ෂණයක් කියලා. ඊළඟ එක තමයි ලැබෙන ප්‍රතිඵල ටික රටාවකට පිහිටන්නේ නැත්නම් අපි යාට කියනවා සසම්භාවි පරීක්ෂණයක් කියලා. පැහැදිලි ඇති කියලා මං හිතනවා. හරියනම් හරි. දැන් ඊට පස්සේ මාතෘකාව දාගන්න සිද්ධියක නියැදි අවකාශය. සිද්ධියක නියැදි අවකාශය. නියැදි අවකාශය. සිද්ධියක නියැදි අවකාශය. ලියන මාතෘකාව. සිද්ධියක නියැදි අවකාශය. නියැදි අපි නියැදි අවකාශය ලියන්න යන්නේ.
එතකොට සිද්ධියක නියදී අවකාශයට අපි දාන අකුර තමයි S අකුර. සිද්ධියක් නියදියක් කියලා කියන්නේ සාම්පල් එකක් කියන එක. අවකාශය කියනවත් අපි ස්පේස් කියලානේ ගන්නෙ. ඒතකොට සාම්පල් ස්පේස් කියලා තමයි අපි නියදී අවකාශයට ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ නිසා තමයි අපි S අකුර ගන්නෙ. හරි. දැන් අපි බලමු මොකද්ද මේ නියදී අවකාශය කියන්නේ කියලා. නියදී අවකාශය කියන්නේ බබා දෙවට අහගන්න. නියදී අවකාශය කියලා කියන්නේ කිසියම් සිද්ධියක ලැබෙන්න පුළුවන් සහ එහෙම නැත්නම් වෙන්න පුළුවන් සියලුම සිද්ධි ටික ඇතුළත් කුලකයට අපි කියනවා නියදී අවකාශය කියලා. උදාහරණයක් ගමු අපි. කාසියක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදී අවකාශය. කාසියක් උඩ දැමීමේ සිද්ධිය. කාසියක් උඩ දැමීමේ සිද්ධිය. සිද්ධියේ නියදී අවකාශය. සිද්ධියේ කාසියක් උඩ දැමීමේ සිද්ධියේ නියදී අවකාශය. ලියා ගන්න. නියදී අවකාශය. ඔය හරියට ලියා ගන්න. දැන් මම කියනවා කාසියක් උඩ දැම්මාම වෙන්න පුළුවන් සිද්ධියේ නියදී අවකාශය. ඒක ලියන්නේ සුදු මෙන්න මෙහෙම සංගල වරහණක් ඇතුලේ ලියන්න ඕනේ. S අකුරට සමාන කරලා. මොකද්ද කාසියක් උඩ දැම්මම වෙන්න පුළුවන් නේ පුතේ? වෙන්න පුළුවන් ඔක්කොම ටික. සිරස ලැබෙන්න පුළුවන්. අගය ලැබෙන්න පුළුවන්. එච්චරයි. සිරසයි අගයයි ලැබෙන්න තියෙන්නේ. එහෙනම් මේ මම ලිව්වේ කාසියක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදී අවකාශය. පැහැදිලිද? එනවා ලියමු. කාසියක් උඩ දැමීමේ සිද්ධියේ නියදී අවකාශය කියලා ලියලා වෙන කලර් එකකින් ලියා ගන්න. S අකුරට සමාන කරලා කාසියක් උඩ දැම්මම මොනවද වෙන්න පුළුවන් කියලා. හරි. ඔය තියෙන්නේ. ඔක තමයි වෙන්න පුළුවන්. හරි ඔක තමයි වෙන්න පුළුවන්. ඊළඟට මම ගන්නවා ඊළඟ එක උඩට අහගන්න ඕනේ. ඊළඟට මම ගන්නවා සවිදි චතුස්තලයක්. සාධාරණ සවිදි චතුස්සාධාරණ කියලා ඕනේ. නොනැඹුරු මම මේ වචන ටිකක් පොඩ්ඩක් කියලා දීලා ඉන්නම් ඔයාලට. නොනැඹුරු ධාතු කැටයක්. නොනැඹුරු ධාතු කැටයක්. නොනැඹුරු ධාතු කැටයක්. ගැඹුරු නෙවෙයි නොනැඹුරු ධාතු කැටයක්. උඩ දැමීමේ සිද්ධිය. උඩ දැමීමේ සිද්ධියේ නියදී අවකාශය. පොඩ්ඩක් ලියන්න වෙනවා. සිද්ධියේ නියදී අවකාශය. මොකද උඩ දාන්නේ පුතා? නොනැඹුරු ධාතු කැටයක් උඩ දාන්න යන්නේ. ධාතුවක්. ධාතු කැටයක් උඩ දාලා නැද්ද මේ වෙනකම්? එහෙනම් ධාතු කැටයක් අරන් උඩ දාලා බලන්න. ඒකේ නියදී අවකාශය ලියන්නේ මෙන්න S. ධාතු කැටයක් දැම්මම මොකද්ද වෙන්න පුළුවන්නේ? ධාතු කැටයක් දැම්මහම 1 ලැබෙන්න පුළුවන්, 2 ලැබෙන්න පුළුවන්, 3 ලැබෙන්න පුළුවන්, 4 වැටෙන්න පුළුවන්, 5 වැටෙන්න පුළුවන්, 6 වැටෙන්න පුළුවන්. එහෙනම් මේ තමයි ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදී අවකාශය. තේරුණාද ලියන විදිය? අන්න එහෙනම් එයා ලිව්වා. මම දැන් තව එකක් ගන්නවා. ලියන්න. මේක ලියා ගන්නකො. නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදී අවකාශය. මේ මම වෙන පාඩකින් ලියලා තියෙනවා. ඔයත් ලියන්න වෙන පාඩකින් ලස්සනට. හරි. නොනැඹුරු ධාතු කැටයක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදී අවකාශය. හරිනේ පුතා? හරි. එහෙනම් ඊළඟට යන් ඊළඟ එක. බලා ගන්න මොකද්ද ඊළඟ එක කියලා. මට ලියන්න සවිදි චතුස්තලයක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදී අවකාශය. ලියන්න. සවිදි චතුස්තලයක් උඩ දැමීමේ සිද්ධියට අදාළ නියදී අවකාශය. ලියන්න බලන්න. සවිදි චතුස්තලයක් උඩ දැම්මම මොනවද ලැබෙන්න පුළුවන් කියලා තනියෙන් ලියමු බලන්න ඔයා. පුළුවන්ද ලියන්න? සවිදි චතුස්තලයක් උඩ දැම්මහම මොනවද ලැබෙන්න පුළුවන්? ඔන්න ඔයා ලියනවා දැන්. සවිදි චතුස්තලයක් උඩ දැම්මහම මොනවද ලැබෙන්න පුළුවන්? ඔන්න ලියනවා. බලන්න. සවිදි චතුස්තලයක් උඩ දැම්මහම මොනවද ලැබෙන්න පුළුවන්? ලියලා ඉවරයිද සඳලි? සඳලි ලියලා ඉවරයිද? ඉවරයි. මොනවද චතුස්තලයක් උඩ දැම්මම S 1 වැටෙන්න පුළුවන්, 2 වැටෙන්න පුළුවන්, 3 වැටෙන්න පුළුවන්, 4 වැටෙන්න පුළුවන්. එච්චරයි. 1 2 3 4 එච්චරයි වැටෙන්න පුළුවන්. ඔය තියෙන්නේ 1 2 3 4 වැටෙන්න පුළුවන්. එච්චරයි වෙන්න පුළුවන්. දැන් ගමු දැන් විස්තර ඔක්කොම ලියලියා ඉන්නකොත් වෙලාව යනවනේ ළමයි. ඒ නිසා අපි මෙහෙම වැඩක් කරමු. දැන් මම ගන්නවා. ඔයාලා අවධානය දෙන්න මේ පැත්තට. මෙන්න මම ගන්නවා බෑග් එකක් තියෙනවා. මේ බෑග් එකේ
මල්ලක් තියෙනවා. මේ මල්ලේ එකම සමාන එකම වර්ගයේ රතු පෑන් තියෙනවා දෙකක්. රතු පෑන් තියෙනවා දෙකක්. නිල් පෑන් තියෙනවා තුනක්. නිල් පෑන් තියෙනවා තුනක්. හරි. කළු පෑන් තියෙනවා එකක්. කළු පෑන් එකක් තියෙනවා. දැන් මේ මල්ලට අත දාලා අහඹු විදියට අපි ගන්නවා. අහඹු ලෙස ගන්නවා පෑනක්. මල්ලට අත දාලා අහඹු ලෙස අපි පෑනක් ඉවතට ගන්නවා. අහගෙන ඉන්න හොඳට බලා ගන්න. එතකොට මේකෙන් ලැබෙන්න පුළුවන් සියලු සිදුවීම් වලට අදාළ නියදී අවකාශය කොහොමද ලියන්නේ? හරි මෙහෙමයි ලියන්නේ. S කියලා දැම්මා. රතු පෑන් දෙකක් තියෙනවානේ. රතු. එහෙනම් අපි එකට රෙඩ්. රතු පෑන් දෙකට රතු එක රතු දෙක කියලා අපි නම් දෙනවා. රතු එක රතු දෙක. මේ බ්ලූ නිල් පාට පෑන් තුනක් තියෙනවනේ. එහෙනම් ඒ තුනට අපි blue 1 blue 2 blue 3 කියලා අංක දෙනවා. තේරුණාද? blue 3. ඊට පස්සේ කළු පාට පෑන් එකක් තියෙනවා. කළු පාටත් black කියලා ගන්න එපා. මොකද මෙතන B අකුර අරන් තියෙනවා. එහෙනම් කළු පාටට K කියලා ගමු. එක. ඕන්න ගන්න විදිය. තේරුණාද? එහෙනම් මෙයා ඔයා ලියාගෙන රතු දෙකයි නිල් තුනයි කළු එකයි කියලා මෙහෙම ලියාගත්ත අකුරු දාලා එයාගේ නියදී අවකාශය ලියන්න. ඊට පස්සේ මෙන්න මම තව බෑග් එකක් අඳිනවා. මේකේ තියෙනවා කළු පාට පබළු හතරක් තියෙනවා. සුදු පාට පබළු තියෙනවා තුනක්. මේකට අත දාලා තේරුණාද? මේකට අත දාලා අහඹු ලෙස මොකද කියන්නේ? අහඹු ලෙස පබළුවක් ඉවතට ගන්නවා. ආන්ගේ ලැබෙන්න පුළුවන් නියදී අවකාශය මෙතන ලියමු. ලැබෙන්න පුළුවන් නියදී අවකාශය ලියන්න. තනියම ලියන්න බලන්න. හරි. එහෙනම් කොහොමද මේක ගන්න? ඒක ලියන්නේ. සචින්ත ලියලා ඉවරයිද සචින්ත? මෙන්න බලා ගන්නකො එහෙනම්. කළු පාට පබළු හතරක් තියෙනවා. S කියලා දැම්මා. ඔන්න කළු පබළු හතර. black 1, black 2, black 3, black 4. සුදු පාට ඒවා තියෙනවා තුනක්. සුදු පාට තුනක් තියෙනවා. ගන්න එහෙනම් කොහොමද ඒක ගන්නෙ? සුදු පාට 1, සුදු පාට 2, සුදු පාට 3, සුදු පාට 3යි. white 3. එතනින් ඉවරයි ඈ. හරි. ඕන්න නියදී අවකාශය ලියන විදිය. තව එකක් ලියමු අපි. පුළුවන් වෙන්න නේද? පුළුවන් වෙනකන් ලියමු අපි තව එකක්. නියදී අවකාශ. මට දෙන්න මම ගන්නවා මෙන්න මෙහෙම. බෑග් එකක් තියෙනවා. මේ බෑග් එකේ තියෙනවා එකම විදිහේ යතුරු ටික. මේ යතුරු අතර ආගන්න අපි පාට වලින් ගමුකෝ. මේ යතුරු අතර තියෙනවා කළු පාට යතුරු දෙකක්. හරිද? ඊට පස්සේ සුදු පාට යතුරු තුනක් තියෙනවා. ආම්බුලන්ස් යතුරක් ඉවතට ගන්නවා. එයාට අදාළ නියදී අවකාශය ලියන්න. දැහැනි දැන්ද ඉන්නේ පන්තියට. හරි. කොලිව්වද යා? කොහොමද මේ ලියන්නේ? මෙන්න S. කළු පාට දෙකක් තියෙනවා. black 1, black 2. සුදු පාට තුනක්. white 1, white 2, white 3. ඔය තියෙන්නේ. ඔබ තියෙනවා ලියා ගන්න. එහෙනම් ওই විදිහට ඇති නියදී අවකාශ ලියන්න දැන් ඔයාලට පුළුවන්. හරි. ඊට පස්සේ අපි යන් ගැටලුවකට.
ගානක් හදන්න යන්නේ මම කියලා දෙන අද සම්භාවිතාව ඔක්කොම ඉවර කරනවා සම්භාවිතාව ඔක්කොම කියන්නේ මේ අපි දැනගන්න ඕන දේවල් වලින් බහුතරය අද ඉවර කරනවා හරිද අද තව පොඩ්ඩකින් කොටු දැල ඇඳ ගන්න පුළුවන් වෙයි ඊට පස්සේ රුක් සටහන ඇඳ ගන්න පුළුවන් වෙයි තව පොඩ්ඩක් වෙලා යනකොට හරි හරි මේ දෙකම අද ඉවර කරන්න බලමු ඊට පස්සේ ඒකේ තියෙන විශේෂ සිද්ධි ටික අපි කතා කරලා වැඩේ හවර කරමු බලා ගන්නකෝ දැන් ඇති නියදී අවකාශය ලියන්න පුළුවන් දැන් ලියමු ප්‍රශ්නයක් ලියා ගන්න මම මේ කියන ප්‍රශ්නේ ලියන්න මල්ලක තගලියන්න මල්ලක තරමින් සමාන මල්ලක තරමින් සමාන රතු පෑන් තුනක්ද කළු පෑන් දෙකක්ද කළු පෑන් දෙක පොඩයින නිල් පෑන් දෙකක් දාගමුකෝ අපි නිල් පෑන් දෙකක්ද බ්ලූ පෙන් දෙකක් නිල් පෑන් දෙකක්ද කළු පෑන් එකක්ද ඇත කළු පෑන් එකක්ද ඇත මේ තියෙන්නේ රතු පෑන් 3යි නිල් පෑන් 2යි කළු පෑනයි තියෙන්නේ මම ඒකේ කලර්ස් වලින්ම ඇදලා තියෙනවා හරි හරි දැන් මල්ලක තරමින් සමාන රතු පෑන් 3ක්ද නිල් පෑන් 2ක්ද කළු පෑන් එකක්ද ඇත දැහැනි කැමරාව ඔන්න එකේ තියාගන්න ඇත හරි හරි යටින් ලියා ගන්න දැන් ප්‍රශ්න ටික පළවෙනි ප්‍රශ්නෙට යන් පළවෙනි එක විතරක් නිසා ටිකක් විස්තර තියෙනවා ලියන්න මල්ලෙන් අහඹු ලෙස පෑනක් ගැනීමේ සිද්ධියට අදාළ ලියන්න පළවෙනි ප්‍රශ්නය මල්ලෙන් අහඹු ලෙස පෑනක් ඉවතට ගැනීමේ සිද්ධියට අදාළ මල්ලෙන් අහඹු ලෙස පෑනක් ඉවතට ගැනීමේ සිද්ධියට අදාළ නියදි අවකාශය ලියන්න දැන් මේක නියදි අවකාශය ලියමු අපි එහෙනම් බලා ගන්න ලියන විදිය හරි කොහොමද ලියන්නේ නියදි අවකාශය බලා ගන්න ඔන්න මම ලියනවා S කියලා දාම්මා සංගල වරහණක් ඇතුළේ ලියන්නේ රතු තුනක් තියෙනවා මෙන්න ඒ රතු තුන රතු 1 රතු 2 රතු 3 නිල් පාට දෙකක් තියෙනවා බ්ලූ පෙන් දෙකයි B1 B2 කළු පෑන් එකක් තියෙනවා කළු කියන්නේ බ්ලැක් කියලා දාන්නේ නෑ දැහැනි මොකද මෙතන B අකුර අරන් තියෙන හින්දා ඔන්න අපි මෙයාගේ නියදි අවකාශය ලියුවා ලියන්න නියදි අවකාශය වෙන පාටකින් ලියන්න උත්තරේ ලස්සනට වැඩේ ඉවර කරමු අපි ඉක්මන් කරන්න සචින්ත හරි ලිව්වා නේද ලිව්වා දැන් ඊළඟ එක ලියන්න දෙවෙනි ප්‍රශ්නය නියදි අවකාශයේ අනේකත්වය ලියන්න ඔන්න දෙවෙනි ප්‍රශ්නය නියදි අවකාශයේ අනේකත්වය ලියන්න අනේකත්වය අනේකත්වය නියදි අවකාශයේ අනේකත්වය ලියන්න ගන්න බලන්න නියදි අවකාශයේ අනේකත්වය ලියන විදිය බලමු අපි නියදි අවකාශයේ අනේකත්වය බලා ගන්න හොඳ ළමයි වගේ කොහොමද මේ නියදි අවකාශයේ අනේකත්වය ලියන්නේ එහෙනම් නියදි අවකාශයේ අනේකත්වය මහා ලොකු දෙයක් නැහැ ns කියලා දැම්මා ඔයාලා මේක දන්නවා දැනටත් කුලක වලින් ඉගෙන ගත්ත හින්දා ns කියලා දැම්ම ගණන් කරන්න අවයව 1 2 3 4 5 6 6යි එහෙනම් ns 6 ඔන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද 6යි ලියන්න හරි ns 6 ඒවා මතක තියාගන්න ඕනේ හරි ns 6යි කියලා ලියන්න දැන් යනවා තුන්වෙනි ප්‍රශ්නෙට ගන්න තුන්වෙනි ප්‍රශ්නෙට එන්න යන්න තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න රතු පෑනක් ලැබීමේ සිද්ධිය x නම් රතු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් x නම් කැපිටල් x අකුර ලියා ගන්නකෝ රතු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් x නම් රතු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් x නම් x හි සම්භාවිතාව සොයන්න x ගේ සම්භාවිතාව හොයන්න කියලා කියනවා රතු පෑනක් ලැබීමේ
රතු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් X නම් X සම්භාවිතාව සොයන්න. පසන් ලියනවද පසන්? ලියනවනේ. හා. එහෙනම් රතු පෑනක් ලැබීමේ සිද්ධිය X නම් X ගේ සම්භාවිතාව අහන්න. මෙන්න බලා ගන්න පුතේ කොහොමද හදන්නේ කියලා. එහෙනම් X කියලා කැපිටල් X කියලා දාලා අපි මෙයා ලියමු මෙහෙම. ගන්න බලන්න කොහොමද ලියන්නේ? කැපිටල් X කියලා දාලා අපි ලියමු. මොනවද තියෙන්නේ? රතු පෑන් තුනක්. එහෙනම් රතු පෑන් තුනයිනේ. ඒක ලියන්න. රතු 1, රතු 2, රතු 3. මේ තියෙන්නේ. ඔන්න සිද්ධිය ලිව්වා. සිද්ධිය ලියපු ගමන් සුදු ඔයා හොඳට මතක තියාගන්න ඒ සිද්ධියේ අනේකත්වය ලියා ගන්න අමතක කරන්න එපා. එහෙනම් මේක nx කීයද? 1 2 3යි. nx 3යි. දැන් අපි මෙයාගේ සම්භාවිතාව ලියන්න යන්නේ. මොකද්ද ලියන්න යන්නේ පසන්? සම්භාවිතාව ලියන්න යන්නේ. දැහැනි බලා ගන්න ඕන හොඳට ඈ. සම්භාවිතාව ලියන්න යන්නේ. කොහොමද සම්භාවිතාව ලියන්නේ? x ගේ සම්භාවිතාවනේ. එහෙනම් x ගේ සම්භාවිතාව ලියන්නේ x කියලා දැම්මා. probability සම්භාවිත ඉංග්‍රීසියෙන් කියන්නේ probability කියලානේ. එහෙනම් ඔන්න x ගේ සම්භාවිතාව කොහොමද ලියන්නේ? px. x ගේ සම්භාවිතාව ලියන්න පුළුවන් අපිට nx බෙදීම ns. මේක තමයි සූත්‍රය. ඒ කියන්නේ x ගේ සම්භාවිතාව ලියන්න පුළුවන් අපිට x ගේ අනේකත්වය බෙදන්න නියති අවකාශයේ අනේකත්වය. දැන් ඔයා දන්නවා එහෙනම් px හොයන්න පුළුවන් ඔයාට. කොහොමද දන්නේ? nx ආවා මේ nx කීයද? 3යි. ns කීයද? ඉස්සලා ns 6යි. 6න් 3යි කියලා කියන්නේ 2න් 1යි. එහෙනම් ඔන්න පුතේ රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව 2න් 1යි. ලියා ගන්න එහෙනම් ඒක. රතු පෑනක් ලැබීමේ සම්භාවිතාව 2න් 1යි. ඔය සූත්‍ර හරියට ලියා ගන්න. හරි ලියන්න ඉවරයි නේ ඉවරයි කියලා කියන්න පොඩ්ඩක්. සද්ද නැහැ ඔහේ ඉන්නවා. සඳලි ඉවරද? ඉවරයි හාමුදුරනේ. තරුෂි ඉවරයිද? ඉවරයි හාමුදුරනේ. හරියට හරි. දැන් එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යන්න. මට මතක නැහැ හතරවෙනි ප්‍රශ්නේ වෙන්න. හතරවෙනි ප්‍රශ්නේ. ලියන්න. නිල් පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් y නම්. ලියන්න. නිල් පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් y නම් y හි සම්භාවිතාව සොයන්න. නිල් පෑනක් ලැබීමේ සිද්ධිය නිල් පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් y නම් y හි සම්භාවිතාව සොයන්න. මෙන්න ඒක හදන විදිය y කියලා දාලා ලියන්න නිල් පෑනක් ලැබෙන්න පුළුවන් අවස්ථා ටික. නිල් පෑන් කීයද තියෙන පුතේ? 2යිනේ. එහෙනම් අපි ලියනවා blue 1 blue 2. ඔන්න එයා ලිව්වා. blue 1 blue 2. දැන් අපි ලියනවා මේ y ගේ අවයව ගන්න. ඒකට අපි කියන ny. y ගේ අනේකත්වය 2යිනේ. 2යි. අවයව 2යි තියෙන්නේ. දැන් ny සමානයි 2යි. දැන් අපි ලියනවා මෙන්න මේ ny ගේ සම්භාවිතාව ලියන්න යන්නේ. බලා ගන්න සම්භාවිතාව කොහොමද ලියන්නේ කියලා. y ගේ සම්භාවිතාව y කියලා දැම්මා probability y py. y ගේ සම්භාවිතාව py. එයා ලියන්න පුළුවන් ny බෙදීම ns. ඔන්න ලියන විදිය. y ගේ අනේකත්වය බෙදනවා y ගේ අවයව ගන්න. කොහොමද දැන් මේක එන්නේ? y ගේ අවයව ගන්න එනවා කීයද? ny 2යි ns 6යි. 6න් 2යි කියලා කියන්නේ පුතේ සුළු කරාට පස්සේ 3න් 1යි. ඔන්න එහෙනම් මොකද්ද? නිල් පෑනක් ලැබෙන්න තියෙන සම්භාවිතාව 3න් 1යි. නිල් පෑනක් ලැබෙන්න පුළුවන් සම්භාවිතාව 3න් 1යි. හරිද? හරි. ලියන්න ටක් ගාලා. හරි ඇති ලියන්න ඉවරයි නේ ඉවරයි කියන්නේ. තාම ලියනවනේ ඉතින් ලියනවා කියන්නේ. ඉවරයි හාමුදුරනේ. ඉවරයි. සඳලි ලියනවා නේ. සඳලි මාර ස්පීඩ් එකේ ලියනවා සඳලි ඈ. සඳලි හොඳයි. සඳලි
හරි ඇති කෝ මේ දැහැනි ලියාගෙන ඉවරද දැහැනි ඉවරයි කියන්නේ ඉවරයි හාමුදුරනේ. ඉවරයි දැහැනි ලියාගෙන ඉවරයි එහෙනම් පටන් ගමු අපි ඊළඟ එක ගන්න ඊළඟට ලියා ගන්න කළු පෑනක් ලැබීමේ සිද්ධිය Z නම් කැපිටල් Z නම් කළු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් Z නම් ඔන්න කළු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් Z නම් කළු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් Z නම් එහෙනම් කළු පෑනක් ලැබීමේ සිද්ධිය කැපිටල් Z නම් Z හි සම්භාවිතාව සොයන්න Z කළු පෑනක් ලැබෙන සිද්ධිය Z කැපිටල් එහෙනම් Z කියලා ලියලා අපි ආලියමු සිද්ධිය කළු පාට එකයි එහෙනම් K1 විතරයි එහෙනම් Z ගේ අවයව ගාන NZ එනවා එකයි දැන් අපිට පුළුවන් Z ගේ සම්භාවිතාව ලියන්න කොහොමද Z ගේ සම්භාවිතාව ලියන්නේ අපි ඔන්න සූත්‍රය මතක් කරගන්න අද සූත්‍රය probability Z ගේ සම්භාවිතාව PZ සමානයි NZ බෙදීම NS මේ Z කැපිටල් Z හරි එතකොට එහෙනම් Z එනවා 1යි NS එනවා 6 6න් 1යි එහෙනම් ඔන්න කළු පෑනක් ලැබෙන්න තියෙන සම්භාවිතාව 6න් 1යි ලියන්න කළු පෑනක් ලැබෙන්න තියෙන සම්භාවිතාව 6න් 1යි ලියන්න ඉවරයි නම් ඉවරයි කියන්නේ ඉවරයි හාමුදුරනේ. හරි ඉවරයි හරි එහෙනම් ඇති කෝ මේ දැහැනි ලියන්න ඉවරයිද දැහැනි ලියන්න දැන් හොඳට අහගන්න ඕන වෙන වැඩවල ඉන්න බෑ ඉගෙන ගන්න වෙලාවෙ ඉගෙන ගන්න ඕන නේද හරි දැන් මම ගන්නවා මෙන්න මෙහෙම එකක් ගන්නම්කෝ මේ අර මේ තරංගයක් පොඩි බලා ගන්නකො දැකලා තියෙනවද මෙහෙම තරංග මම මේක සමාන කෑලි 8කට බෙදන්නම් සමාන කෑලි 8කට බෙදනවා 8කට බෙදලා මෙන්න මෙහෙන් අපි ගහලා තියෙනවා ඊ තලයක් හරිද ඊ තලයක් ගහලා තියෙනවා හරි අහගන්න ඔයාලා අඳින්න එපා මේක එකල මැද්දෙන් මෙතන විදලා තියෙන්නේ සමාන කෑලි 8ක් තියෙනවා මේක මෙහෙම කරකවනවා මේකේ කලර්ස් තියෙනවා එක එක හරි හොඳට අහගන්න මේකේ කලර්ස් තියෙනවා මම ගන්නවා මෙන්න මේ කෑල්ල රතු පාටින් හරි ඊට පස්සේ මේ කෑල්ලක් තියෙනවා රතු පාටින් මේ කෑල්ලත් රතු පාටින් පාට කරලා තියෙනවා මේ කෑල්ලත් රතු පාටින් පාට කරලා තියෙනවා එන කෑලි 4ක් රතු පාටින් පාට කරලා තියෙනවා හරි අහගන්නකෝ ඊට පස්සේ කළු පාටින් මෙන්න මේ කෑල්ල කළු පාටින් පාට කරලා තියෙනවා හරි ඊට පස්සේ බලා ගන්න ඉතුරු තුන මම නිල් පාටෙන් පාට කරනවා මේන නිල් පාටෙන් මෙයා පාට කරලා තියෙනවා හරි මේ තියෙන්නේ අන්න නිල් පාටෙන් පාට කරලා තියෙනවා දැන් තේරෙනවද පැහැදිලිද හරියට හරි එහෙනම් මෙන්න මේක මෙතනින් තියලා කරකවනවා රතු පාට එකක් ආවොත් තෑග්ගක් නිල් පාට එකක් ආවොත් වෙන එකක් කළු පාට එකක් ආවොත් තව තෑග්ගක් එහෙම තමයි දෙන්නේ දැකලා තියෙනවද මේ වගේ කරකවන රවුන්ඩ් දැකලා තියෙනවද නැත්නම් නැහැ කියන්න තියෙනවනේ කියන්නේ ටීවී වල එහෙම උදේට ඔය වැඩසටහන් යන්නේ නේද මෙලවරහක් නැති ඔය මේ නේද ජීවිතේට දැකලා නැති නිලියෝ කියලා ගෑනු කට්ටිය ගෙනල්ලා ඒ කට්ටිය ඔය උදේ ඉඳවාගෙන නේද හරි කොට රැඳවලා ඉඳවාගෙන ඊට පස්සේ ඉතින් ඒක දිහා කැමරාව අල්ලගෙන අපේ ගෙවල් වල ගෑනුත් මෙලව වැඩක් කරන්නේ නැතුව ඒක දිහා බලාගෙන ඉන්න උදේ. තාන් ඒ වගේ තියෙනවා මේ වගේ තරඟ. දැකලා තියෙනවා නම් තියෙනවා කියන්නේ නැත්තම් නැහැ කියන්නේ. තරුසි දැකලා තියෙනවද? ඔව් හාමුදුරනේ. අන්න හරි තරුසි ඒ කියන්නේ තරුසි ටීවී බලන උදේට පිස්සෙක් වගේ. හරි? හරි ගන්න. බලා ගන්න. දැන් එහෙනම් මෙන්න මෙයාගේ අපි හොයන්න ඕන රතු පාට ලැබීමේ සම්භාවිතාව, නිල් පාට ලැබීමේ සම්භාවිතාව, කළු පාට ලැබීමේ සම්භාවිතාව වෙන වෙනම හොයන්න ඕනේ. අපි ඉස්සෙල්ලා බලමු මෙයාගේ නියැදි අවකාශය ලියලා. දැන් ගාන තේරෙන හින්දා මම ප්‍රශ්න දෙන්නේ නැහැ. මෙයාගේ නියැදි අවකාශය ලියමු අපි. මොකද්ද නියැදි අවකාශය ඉන්නේ? රතු ඒවා 1 2 3 4ක් තියෙනවා. රතු 4ක් තියෙනවනේ. එහෙනම් අපි ඒවා ලියනවා රතු 1, රතු 2, රතු 3, රතු 4 ලියන්න පුළුවන් අපිට නේද?
ඊට පස්සේ නිල් පාට තියෙනවා 3ක්. කොහොමද ඒක ලියන්නේ? නිල් පාට 3 අපි ලියන්නේ blue 1 blue 2 blue 3. හරි කළු පාට එකක් තියෙනවා මම ඒක K1 කියලා ලියුවා. තේරුණාද ලියන විදිය? හරි එහෙම ලියන්න පුළුවන්. දැන් ඊට පස්සේ ඔයාලට බැරිද මෙයාගේ නියදී අවකාශය ගන්න ns කීයද? ඔක්කොම සමාන කෑලි 8ක් තියෙනවා ns 8යි. හරි? අපි දැන් ගමු රතු පාට ලැබීමේ සම්භාවිතාව කීයද කියලා. මම ඒකට A කියලා ගන්නම් AB ගන්න එපා. මෙතන B තියෙනවනේ. B තියෙනවා, K තියෙනවා, R තියෙනවා, S තියෙනවා. ඒවා ගන්න නැතුව වෙන අකුරු ගමු. අපි ගමු L. රතු පාට ලැබීමේ සම්භාව්‍ය සිද්ධිය L. එහෙනම් රතු පාට කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවද ඒවා? රතු 1, රතු 2, රතු 3, රතු 4 ඕන ලැබෙන්න පුළුවන් ටික. අපි යාගේ මොකද්ද ලියාගන්නේ? නියදී අවකාශයත් ලියාගමු. L ගේ නියදී අවකාශය කීයද? නියදී අවකාශය ලිව්වා මෙයාගේ සිද්ධිය ලිව්වා. ඒකේ අවයව ගාන අනේකත්වය කීයද? 4යි. NL 4යි කියලා ලිව්වා. දැන් මට ඕනේ මෙන්න මේ L ගේ සම්භාවිතාව ලියන්න. කොහොමද L ගේ සම්භාවිතාව ලියන්නේ? L ගේ සම්භාවිතාව ලියන්නේ probability L. මොකද කියන්නේ? probability L. එහෙනම් L ගේ අවයව ගාන. L ගේ අවයව ගාන. L කියලා 4 ලිව්වේ. L ගේ අවයව ගාන NL බෙදන්න නියදී අවකාශයේ අවයව ගාන. NL කීයද මෙතන ගත්තනේ අපි 4යි. NL 4යි. NS කීයද ඔක්කොම 8යි. 8න් 4යි කියලා කියන්නේ 2න් 1යි. එහෙනම් ඔන්න පුතේ මේකේ රතු පාට එකක් ලැබෙන්න තියෙන සම්භාවිතාව 2න් 1යි. පැහැදිලිද? හරි. දැන් එන ඔයා මේක ඇඳගත්තා මේ විදිහටම. ඊතලෙකුත් ඇඳගන්න. ඊට පස්සේ නියදී අවකාශයේ ලිව්වා NS ලිව්වා. මේ L අකුර දාලා ලියන්න රතු පාට ඒවා. ලැබෙන්න තියෙන සම්භාවිතාව. ඊට පස්සේ M අකුර දාලා ලියන්න නිල් පාට ඒවා. N අකුර දාලා ලියන්න කැපිටල් N අකුර දාලා ලියන්න කළු පාට එක. ලියලා මට මේ එක එකේ සම්භාවිතාව අරන් දෙන්න බලන්න ටක් ගාලා. ඉක්මන් කරමු. හරි. දැන් ලියමු අපි අර ටික ඉවරයිනේ. ඒක ලියලා ඉවරයි. ඊට පස්සේ අපි යන් කොටු දැල ගැන කතා කරන්න. මොන දැලද? කොටු දැල. මේකට තමයි අපි කියන්නේ ලක්ෂ ප්‍රස්ථාරය කියලා. මොකද්ද කියන්නේ? ලක්ෂ ප්‍රස්ථාරය. ලක්ෂ ප්‍රස්ථාරය. මෙතන කොටු දැල නැත්නම් ලක්ෂ ප්‍රස්ථාරය. ලියාගන්න හරියට මාතෘකාව දාගන්න. දැන් කියලා දෙනවා කොහොමද මේ කොටු දැල වරද්ද ගන්න නැතුව ඇඳගන්නේ කියලා. ඔයාලා මේ වෙනකොට දන්නවා. ඔයාලා මේ වෙනකොට දන්නවා හරි ගමු. කොහොමද කොටු දැලක් අපි අඳින්නේ කියලා. කොටු දැල නැත්නම් ලක්ෂ ප්‍රස්ථාරය. මේකේ අවස්ථා දෙකක් තියෙනවා. මේකෙන් අනිවාර්යෙන් ව්‍යුහගත ප්‍රශ්න කැරකෙනවාමයි. මේ කොටු දැලක් ආවේ නැත්නම් ඒක පේපර් එකකුත් නෙවෙයි. එනිසා සියලුම ප්‍රශ්න පත්‍රවල අනිවාර්යෙන්ම මේ උගන්වන කොටු දැල තියෙනවා. ඒ නිසා මේක අකමැත්තෙන් වුණත් වරද්ද ගන්න නැතුව ඉගෙන ගන්න වෙනවා. හරි? ඒ නිසා බලා ගන්න. අපි ගමු මොකක් හරි සිද්ධියක්. මෙහෙම හිතමුකෝ අපි ගමු මල්ලක් තියෙනවා. අපි ඉතල සිද්ධියක් දාගෙන ඉන්න එපා. මේ මල්ලක් තියෙනවා. මේ මල්ලේ තියෙනවා අපි ලේසි වෙන්න ගමු හැමෝටම තේරෙනවනේ. රතු පාට පෑන් 3ක් තියෙනවා. හරිද? කළු පාට පෑන් 2ක් තියෙනවා. මේ මල්ලෙන් අපි අහඹු ලෙස අත දාලා පෑනක් ඉවතට ගන්නවා. තේරුණාද? මල්ලට අත දාලා මල්ලෙන් අහඹු ලෙස පෑනක් ගන්නවා. එක්ක අපිට රතු පාට පෑනක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කළු පෑනක් එන්න පුළුවන්. ෂුවර්නේ? හරි. ඒ ගන්න පෑන ආපහු අපි ඒකටම ආයෙත් දානවා. හරි? දාලා දෙවෙනි වතාවටත් ආයෙ අපි එකෙන් පෑනක් එළියට ගන්නවා. දෙවෙනි වතාවට ආයෙත් අපි එකෙන් පෑනක් ඉවතට ගන්නවා. ආන්ගේ සිද්ධිය කොහොමද අපි කොටු දැලක දක්වන්නේ කියලා බලමු. ඒතර බලා ගන්න බෝඩ් එකේ. කොහොමද මේ සිද්ධිය කොටු දැලක දක්වන්නේ? ඒතර කොටු දැල කියන්නේ මෙන්න මේ වගේ එකක්. මහා පරිමාණ එකක් නෙමෙයි. ඔන්න සිද්ධි දෙක. මේ පැත්තට අපි ගන්නවා පළවෙනි පාර ගන්න එක. පළවෙනි පාර ගැනීම. මේ පැත්තට අපි ගමු දෙවන ගැනීම. දෙවෙනි පාර ගන්න එක. ඔන්න අපි අඳින විදිහ දෙවන ගැනීම. හරි? හරි. එතකොට රතු පාට පෑන් 3යි නිල් පාට කළු පාට පෑන් 2යිනේ තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ විදිහට අහගන්න ඔය තියෙන රතු පෑන් 3. මේ තියෙන්නේ කළු පෑන. මෙතනේ අනිත් කළු පෑන. මේ අතරත් ඒ වගේමයි. කයි 2යි 3යි 4යි
5. එහෙනම් මේ තියෙන රතු පෑන් 3. එහෙනම් මම මෙතන ලියනවා රතු 1. පේනවද දන්නේ නැහැ. පේනවනේ. මෙතන මම ලියනවා රතු 2. මෙතන ලියනවා රතු 3. මේ තියෙන්නේ black 1. මේ තියෙන්නේ black 2. මෙතනත් ඒ වගේ රතු 1, රතු 2, රතු 3, black 1, black 2. ඔක තමයි තියෙන්නේ. එතකොට ගන්නකොට මේ ගන්නව ආපහු දානවා. එතකොට අර ගත් එක ආපහු මේකට දාලානේ දෙවෙනි පාර ගන්න. එතකොට පළවෙනි පාරත් ගන්නකොට රතු එක අපිට හම්බෙන්න පුළුවන්. දෙවෙනි පාර ගන්නකොට රතු එකම අපිට හම්බෙන්න පුළුවන්. එහෙනම් මේන්න මේ කැපෙන තැන් වලට අපි කතිර දා ගන්නවා. ඒක පොඩි සෙල්ලමක්. ගන්න එක ආපහු දානවා නම් අපි මේ තියෙන කැපෙන තැන් ඔක්කොටම කතිර දා ගන්නවා. මේ හැම තැනකම තියෙනවා කතන්දරයක්. ලියන්න නැතුව අහගෙන ඉන්න. මේ හැම තැනකම තියෙනවා කතන්දරයක්. දැන් අන්තිමේට ලිව්ව ටික මම බලනවා කැමරාවට පෙන්වන්න කියලා. මේවා ලියලා තිබ්බොත් ගුටි දෙනවා. හරි. එහෙනම් ඔන්න මේ හැම කතිරයකටම තියෙනවා පුතේ කතාවක්. අහගන්න මොකද්ද මේ තියෙන කතා කියලා බලමු අපි. හැම කතිරයකටම තියෙනවා කතන්දරයක්. හරි සචින් අහගන්නකො. මේ තියෙන්නේ මෙයා ගමුකෝ අහමු විදියට. කවුද ගන්නෙ අපි? මෙන්න මෙයා. මෙයාට අදාළ කතන්දරය මොකද්ද? එයා පළවෙනි පාර ගන්නකොට රතු 1 කියන පෑන ලැබුණා. දෙවෙනි පාර ගන්නකොට කළු පාට 2 කියන පෑන ලැබුණා. මේ පෑන් වලට අංක දාලා තින්නේ. එහෙනම් මෙන්න රතු 1 පළමු වතාවට රතු 1 දෙවෙනි වතාවට කළු 2 කියන පෑන ලැබීම. මෙයා ගන්න බලන්න. පළවෙනි වතාවට රතු 3 කියන පෑන ලැබීම දෙවෙනි වතාව ගන්නකොට රතු 3 කියන පෑන ලැබීම. මේ හැම එකටම කතන්දරයක් තියෙනවා. මයික් එක කෙනාගෙන් අහනවා පෙන්නලා. එතකොට එයා මයික් එක ඔන් කරලා ඒ කතන්දරේ කියන්න ඕනේ මට. මෙන්න මෙයාට අදාළ සිද්ධිය මොකද්ද? මෙයාට අදාළ සිද්ධිය තමයි පළවෙනි පාර ගන්නකොට black 2 කියන පෙන් එකත් දෙවෙනි පාර ගන්නකොට red 2 කියන පෙන් එකක් ලැබීම. හරි. මෙයා බලන්න. පළවෙනි පාර ගන්නකොට black 1 පෑන ලැබීම දෙවෙනි පාර ගන්නකොට black 2 පෑන ලැබීම. හරි. එහෙනම් මට තරුෂි කියන්න මෙන්න මෙයාට අදාළ කතාව මොකද්ද කියලා. බැරිද තරුෂිට තේරුන්නේ නැද්ද? දැහැනි කියන්න බලන්න එනවා මේකට අදාළ කතාව මොකද්ද කියලා. පළවෙනි වතාවේ රෙඩ් 3 අරගෙන දෙවෙනි වතාවේ රෙඩ් 1 ගන්නවා. රෙඩ් 1 ගන්න කාරියටම හරි. මෙයාට මොකද්ද කියවෙන්නේ කියලා මට කියන්න බලන්න පසන්. ඉක්මන් කරමු. කියන්න ඔහොම කියන්න එනවා. කියන්න සඳලි කියන්න බලන්න එනවා මේකට මොකද්ද කියලා. පළවෙනි වතාවේ black 2 අරගෙන හ්ම්. දෙවෙනි වතාවේ red 3 ගන්නවා. රෙඩ් 3 ගන්නවා හරියටම හරි. තේරුණාද? හරි. තරුසි කියන්න පුළුවන් දෙයක් නම් තරුසි මට කියන්න මෙන්න මේක. පළවෙනි වතාවේ රෙඩ් 3 අරගෙන දෙවෙනි වතාවේ බ්ලැක් 2 ගන්නවා. black 2 ලැබීම හරියට හරියට ඔන්න කතන්දරය ඕකයි. පැහැදිලිද? හරි ලියා ගන්න එනම් අපි මේකම දෙපාරක් හදමු ඊට පස්සේ මේ වගේ ගණන් හදමු. ලියන්න මම මේ කියන කතාව. ලියන්න මල්ලක අපි මේ කොටු දැල කියලා ලියවන්නේ නේද? එහෙනම් යටින් ලියන්න මල්ලක හරි මල්ලක තරමින් සමාන මල්ලක තරමින් සමාන හරි මල්ලක තරමින් සමාන රතු පෑන් 3ක් හා කළු පෑන් 2ක් ඇත. මල්ලක තරමින් සමාන රතු පෑන් 2ක් හා කළු පෑන් 2ක් ඇත. කළු පෑන් 2ක් ඇත. මල්ලට අත දමා ලියා ගන්න. මල්ලට අත දමා අහඹු ලෙස පෑනක් ඉවතටගෙන
ගෙන ගෙන එහි වර්ණය සටහන් කරගෙන එහි වර්ණය සටහන් කරගෙන එහි වර්ණය සටහන් කරගෙන එහෙම තමයි ගාන දෙන්නේ විභාගෙට එහි වර්ණය සටහන් කරගෙන එහි වර්ණය සටහන් කරගෙන වර්ණය සටහන් කරගෙන මල්ලට දමා 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 තවත් පෑනක් ගනි මල්ලට අත දමා තවත් පෑනක් ගනි ඒකට දාලා තව පෑනක් ගන්නවා මල්ලෙන් හරි මේක ඇඳගෙන මෙන්න මේ ඇඳගෙන මේ කොටු දැල පැහැදිලිව ඇඳ ගන්න හරි ඉක්මන් කරමු මේ මල්ල ඇඳ ගන්නවා ඊට පස්සේ මේ පළමු ගැනීම දෙවෙනි ගැනීම ටක් ගාලා මේක ඇඳ ගන්න හරි ඉවරයිද ඉවරයිනේ ඉවරයි කියන්නේ හරි ඇති ලියන්න ඉවරයිනේ ඉවරයි කියන්නේ පුතා හරි එහෙනම් සුදු බලා ගන්න හැමෝම දැන් ගන්න පෑන ආපහු මේකට දාන්නේ නැති අවස්ථාව. ඔන්න බලා ගන්නකො. ගන්න පෑන ආපහු මල්ලට දාන්නේ නැහැ. එතකොට කොහොමද ඒක අපි මේකේ අඳින්නේ? මෙන්න තියෙනවා පෑන් බකට් එක. ඒක තියෙනවා රතු පෑන් 3ක්. කළු පෑන් 2ක් තියෙනවා. කළු පෑන් 2ක් තියෙනවා. දන්නවනේ black 2 දෙකක් තියෙනවා. දැන් ඒක ගන්නවා. ඒ ගන්න එක ආයෙ දාන්නේ නැහැ. ඒක කාට හරි දෙනවා. ඊට පස්සේ ආයෙ දෙවෙනි වතාවට තව එකක් ගන්න. ඒතර එයා කොහොමද අපි දාන්නේ කියලා බලමු. හරි මේක අඳින්න එපා බලා ගන්න ඉස්සෙල්ලා මේක බලාගෙන ඉඳලා පුරුදු වෙන්න. ඊට පස්සේ අපි හිමින් ඉස්සරේ අඳිනවා. හරි මේ තියෙන්නේ පළමු පාර ගන්න එක. පළමු ගැනීම මේ පැත්තට අපි දාගමු දෙවෙනි ගැනීම. පළවෙනි පාර ගන්නවා දෙවෙනි පාර ගන්නවා විශාලවට ඇඳලා. දැන් මේකේ තියෙන රතු පෑන් 3ක් තියෙනවනේ බබා. බලා ගන්න. රතු පෑන් 3ක්. එහෙනම් රතු 1, රතු 2, රතු 3. black 1, black 2. මේකේ කතාව නේද? ඒක තමයි කතාව. හොඳට අහගන්න. ඊට පස්සේ මේ පැත්තට රතු 1, රතු 2, රතු 3, black 1, black 2. හරියට හරි. දැන් ඔයා හිතන්න මෙතන රතු පාට පෑන් 3ක් තියෙනවා. රතු පාට පෑන් 3ක් තියෙනවනේ නේ. මේක ඇතුලේ රතු පාට පෑන් 3ක් තියෙනවා. මේ තියෙන්නේ රතු පාට පෑන් 3ක් තියෙනවා. මම මේ රතු පාට පෑන් 3 මෙහෙම අඳින්නම්. මේ තියෙන්නේ රතු පාට පෑන් 3 එකම ප්‍රමාණය. කළු පාට පෑන් 2ක් තියෙනවා. හොඳට අහගන්නකො. කළු පාට පෑන් 2ක් තියෙනවා. මම මෙහෙම අඳින්නම්. කළු පාට පෑන් 2 එකම ප්‍රමාණය. ඔය තියෙන්නේ රතු පාට පෑන් 3යි කළු පාට පෑන් 2යි. දැන් මේකෙන් අහඹුලේ අත දාලා කළු රතු පෑනක් ඉස්සලා ගමු අපි. මේ තියෙන්නේ මේකෙන් අත දාලා අපි රතු පෑනක් ගන්නවා. කොහොද රතු පෑන?
මෙන්න මේ උඩින්ම තිබ්බ රතු පෑන ගත්තා. දැන් එතන නැහැ. කොහේ රතු පෑන දැන් මෙහෙ තියෙන්නේ. ඒක ගන්න එක ආයේ මේක ඇතුළට දාලා නැහැ අපි. එහෙනම් පළවෙනි පාර රතු 1 කියන පෑන මෙන්න මේ පෑන අපි ගත්තා. මේ රතු 1 කියන පෑන අරන් තියෙන්නේ. එහෙනම් දෙවෙනි පාර ගන්නකොට රතු 1 කියන පෑන තියෙනවද නැහැනේ. මේ පෑන නැහැ. රතු 2 රතු 3 තියෙනවා, කළු 1 කළු 2 තියෙනවා. එහෙනම් පළවෙනි පාර ගන්නකොට රතු 1 ආව නම් දෙවෙනි පාර ගන්නකොට රතු 1 නැහැ. එහෙනම් මෙතනට අපිට කතරයක් දාන්න බෑ. එයා ඉතුරු කරලා ඉතුරු ටිකට කතර දානවා. වැඩේ දන්නවනේ. හරි වැඩේ දන්නවා සචින්ත. පළවෙනි පාර අපි අරන් තියෙන්නේ රතු 2 කියන පෑන. මේන රතු 2 පෑන අරන් තියෙන්නේ. එහෙනම් දෙවෙනි පාර ගන්නකොට රතු 2 පෑන තියෙන්න බෑ. එහෙනම් රතු 1 තියෙන්න පුළුවන්, දෙවෙනි පාර රතු 2 තියෙන්න බෑ. මොකද කලින් ඒක අරන් විසික් කරලා දානවා. එහෙනම් ඔන්න මේ විදිහට. අපි හිතමු අපි ගත්තේ රතු 3 කියන පෑන කියලා. රතු 3 කියන පෑන අරන් තියෙන්නේ. එහෙනම් පළවෙනි පාර රතු 3 ගත්තා නම් දෙවෙනි පාර ගන්නකොට රතු 1 තියෙන්න පුළුවන්. මේ දෙවෙනි පාර ගන්නකොට නෑ තියෙන්න පුළුවන්. මෙන්න රතු 3 තියෙන්න බෑ. ඇයි ඒ තියෙන්න බැරි? රතු 3 ගත්තනේ ඒක ආපහු දැම්මනේ. එහෙනම් මේ රතු 3 තියෙන්න බෑ. රතු 4 රතු 5. කළු පාට පළවෙනි පෑන ගත්තා නම් දෙවෙනි පාර ගන්නකොට කළු පාට පළවෙනි පෑන තියෙන්න බෑ. දෙවෙනි පෑන පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට අපි විකරණ ඉතුරු කරලා කතර දානවා. ඇයි ඒ? දැන් මෙතන කතර දාලා නැත්තේ ඇයි? පළවෙනි පාරත් රතු 1 අරගෙන දෙවෙනි පාරත් රතු 1 ගන්න පුළුවන්ද? බෑ. පළවෙනි පාරත් රතු 1 අරගෙන දෙවෙනි පාරත් රතු 1 ගන්න බෑ. අර මෙයා ගත්තේ නැත්තේ පළවෙනි පාරත් රතු 2 අරගෙන දෙවෙනි පාරත් රතු 2 ගන්න බෑ. රතු 2 ගන්න පුළුවන් එක පාරයි. මෙයා ගත්තේ නැත්තේ හරි පළවෙනි පාර රතු 4 මේ පළවෙනි පාර බලා ගන්න නිල් මේ මොකද කළු පාට. එහෙනම් පළවෙනි පාර කළු පාට ගත්තා නම් මේ පළවෙනි පාර කළු පාට ගත්තා නම් දෙවෙනි පාර කළු පාට එක ගන්න බෑ. ඇයි ඒ? ඒක අරන් පැත්තකට දානනේ. ඊට පස්සේ මෙයා මේ පළවෙනි පාර කළු 2 කියන පෑන ගත්තා නම් දෙවෙනි පාර කළු 2 කියන පෑන ගන්න බෑ. ඒක කලින් අරන් තියෙන එකක් හින්දා. පැහැදිලිද? එහෙනම් ඔයා මතක තියාගන්න ගන්න එක ආපහු දැම්මේ නැත්තම් අපි ඒකට කියනවා නමක් ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව කියලා. මොකද්ද කියන්නේ ඒකට? ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව. ප්‍රතිස්ථාපන රහිත අවස්ථාව. ඒ කියන්නේ ගන්න එක ආපහු දාන්නේ නැහැ. ගන්න එක ආපහු දාන්නේ නැත්තම් අපි මේකේ විකරණය ඉතුරු කරනවා. එයා පාට කරන්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න ඒකත් තේරුම් අරගෙන ලියාගන්න. අපි වාක්‍ය ලියාගමු. මේක පළවෙනි ටික ටිකක් බෝරින් වගේ දැනෙයි. හැබැයි ගණන් හදාගෙන යනකොට මේක ලේසියව කටට වැඩේ ගොඩ දාගන්න. හරි ලියාගන්න මම කියන කතාව. මල්ලක තරමින් සමාන රතු පෑන් 3ක් හා කළු පෑන් 2ක් ඇත. 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 කළු පෑන් 2ක් ඇත. ඉන් අහඹු ලෙස එකක් ඉවතටගෙන ලියන්න. ඉන් අහඹු ලෙස එකක් ඉවතටගෙන නැවතය නොදමා තවත් පෑනක් ඉවතට ගනි. හරි. එහෙනම් ඔන්න. තවත් පෑනක් ඉවතට ගනි. එහෙනම් මේකේ විකරණය අඳුරු කරන්නේ නැතුව මේක ඇඳගෙන ටක් ගාලා මේක ලියන්න. ටක් ගාලා ඉවර කරමු අපි ඈ. අදට විතරක් අපි මේ ගානක් ලියාගෙන සාකච්ඡා කරමු. ලියන්න මෙන්න මෙහෙම. මල්ලගනේ හැම වෙලාවෙම ගන්න ඕනේ කමන්නේ. අපි ගමු ලියා ගන්න බෑග් එක නැත්නම් මල්ලක බෑග් එක නවකතා පොත් 4ක්ද
බෑග් එක නවකතා පොත් 4ක්ද? බෑග් එක නවකතා පොත් 4ක්ද? බෑග් එක නවකතා පොත් 4ක්ද? ආය මොනවාද? කෙටි කතා පොත් 2ක්ද ඇත? කෙටි කතා පොත් 2ක්ද ඇත? බෑග් එක නවකතා පොත් 4ක්ද? කෙටි කතා පොත් 2ක්ද ඇත? කෙටි කතා පොත් 2ක්ද ඇත? අදට විතරක් මෙහෙම ලියාගමු අපි ඈ. ඊට පස්සේ මම අදම ටියුට් එකේ වන්නම්. ඒක print out එකක් දාගන්න සමුදට එතකොට ඒකෙලි වැඩ කරන්න පුළුවන්. හරි. එතකොට ඔන්න මේ ලියා ගන්න මේවා සියල්ල තරමින් සමාන වේ. නැත්නම් වැඩේ කේස් වෙනවනේ. මේවා සියල්ල තරමින් සමාන වේ. මේ ඔක්කොම එකම තරමේවා. මේවා සියල්ල තරමින් සමාන වේ. 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 හරිනේ? හරි. ලියන්න පළවෙනි එක බෑගයෙන් පොතක් ඉවතටගෙන බෑගයෙන් පොතක් ඉවතටගෙන බෑගයෙන් පොතක් ඉවතටගෙන බෑගයෙන් පොතක් ඉවතටගෙන අදට විතරක් ලියමු ඈ. හරි. බෑගයෙන් පොතක් ඉවතටගෙන බෑගයෙන් පොතක් ඉවතටගෙන බෑගයෙන් පොතක් ඉවතටගෙන ඒ නැවත බෑගයට දමා. ඒ නැවත බෑගයට දමා. ඒ නැවත බෑගයට දමා. ආයෙත් දානවා බෑග් එකට. ඒ නැවත බෑගයට දමා. ඒ නැවත බෑගයට දමා. ඒ නැවත බෑගයට දමා. තවත් පොතක් ඉවතට ගනි. තවත් පොතක් ඉවතට ගනි. ඒක බෑග් එකට දාලා තව පොතක් ගන්නවා. හරි. බෑග් එකට දාලා තවත් පොතක් ඉවතට ගනි. හරි. අන්න ගන්න. පළවෙනි එක ලියන්න මෙම සිද්ධිය කොටු දැලක දක්වන්න. 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 හරි. මෙම සිද්ධිය කොටු දැලක දක්වන්න. පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක අවස්ථා දෙවෙනි එක ලියා ගන්න. අවස්ථා දෙකේම හරි. අවස්ථා දෙකේම එකම පොත ලැබීමේ සම්භාවිතාව සොයන්න. එකම පොත ලැබීමේ සම්භාවිතාව සොයන්න. අවස්ථා දෙකේම එකම පොත ලැබෙන්න තියෙන සම්භාවිතාව අහන්න. අවස්ථා දෙකේම එකම පොත ලැබීමේ සම්භාවිතාව සොයන්න. එකම පොත තමයි හම්බෙලා තියෙන්නේ. අවස්ථා දෙකෙන් දාපු පොතම තමයි ආයෙ හම්බෙලා තියෙන්නේ. අවස්ථා දෙකේම එකම පොත ලැබීමේ සම්භාවිතාව සොයන්න. ඊළඟ එක හරි ගන්න වැඩ කරමු ටක් ගාලා ලියමු අපි ඈ. ඊළඟ එක ලියන්න. හරි. ලියන්න අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. කියන්නේ අවස්ථා දෙකේම කෙටි කතා පොතක් තමයි ලැබිලා තියෙන්නේ. හරි. අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. බලමු එහෙනම් අපි අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. ඉතින් සරේ හදමු එහෙනම්. මම කියලා දෙන්නම්. ඔයා බලා ගන්න. ඔයා බලන්න ඉඳලා හදමු මේක. හා නේද? හා කියන්නේ. හරියට හරි. බලමු එහෙනම්. හරි. දැන් මේ තියෙන ඔය බෑග් එක. හරි. මම මෙතන අඳින්නම් බලා ගන්න. මේ තියෙන ඔය බෑග් එක. මේකේ තියෙනවා novels 4ක් තියෙනවා. කෙටි කතා වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ?
කෙටි කතාවල මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? ටක් ගාලා කියන්නකෝ කවුරු හරි. තරුසි කියන්නකෝ. තරුසි දන්නවනේ. සඳලි කෙටි කතාවලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? poemsද? poems කියන්නේ කවි වලටනේ. කොහොමද හැණි දන්නේ නැද්ද කෙටි කතාවලට කියන එක? කවුරුත් මේට අවධානය දෙන්නේ නැහැ වගේ. කෙටි කතාවලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? දැහැණි නෑ දන්නේ නැහැ. ඉස්කෝලේ යන්නේ බොරුවට අපරාධ යන්නේ ඉස්කෝලේ ඈ. කෙටි කතාවලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ short story කියලා. එහෙනම් කෙටි කතා පොත් දෙකක් තියෙනවා. මම දන්නේ නැහැ මම නිකන් කිව්වා හදලා කිව්වේ. හරි. දැන් එහෙනම් මෙන්න අවස්ථා දෙකේම අපි මේ තියෙන පළමු ගැනීම මේ තියෙන්නේ දෙවන ගැනීම. එම ගමු අපි. හරි. ඉතින් ගන්න අඳින්න. මම අඳිනකම් බලා ගන්න 4යි 5යි 6යි. මේ පැත්තටත් බලමු අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් මෙන්න පළවෙනි පාර ගන්නකොට novel 1 පළවෙනි නවකතාව, දෙවෙනි නවකතාව, තුන්වෙනි නවකතාව, හතරවෙනි නවකතාව. හරි ඊට පස්සේ short story පළවෙනි එක, දෙවෙනි එක S2. එහෙනම් මෙන්න 1 N2 novel 3 and novel 4 short story 1 short story 2. එහෙනම් ගන්න පොත ආයෙ දාලා ආයෙත් ඒකම ගන්නවනේ මේ ගත්තා ඒකම ආයෙත් දැම්මා. දාලා එකක් ගත්තා. එකම පොත ලැබෙන්නත් පුළුවන්. එහෙනම් මෙන්න අපි මේ ටික මෙන්න මේ වගේ කතිර දාලා මේ ඔක්කොටම කතිර දාලා කොටු කර මේව කරගන්න. හරි කතර දාගන්න බලා ගන්නකෝ මේක බලන්න ඉන්න මම ලියා ගන්න වෙලාව දෙන්නම් ඈ එතකොට වැඩේ ලේසි දැන් අපිට කියනවා මේකේ මොකද්ද කියන්නේ පුතේ ඔන්න කතර දාලා කොටු කරගත්තා අපිට කියනවා අවස්ථා දෙකේම එකම පොත ලැබීමේ සම්භාවිතාව කොහොමද අවස්ථා දෙකේම එකම පොත මෙන්න බලා ගන්නකෝ පළවෙනි පාර ගන්නකොට novel 1 දෙවෙනි පාර ගන්නකොට novel 1 හම්බෙලා තියෙන එහෙනම් මෙන්න මෙයා බලන්න පළවෙනි පාර ගන්නකොට novel 2 මොකක්ද ඒක ඕන එකක් හරි පළවෙනි පාර ගන්නකොට novel 1 දෙවෙනි පාර ගන්නකොට novel 1 පළවෙනි පාර ගන්නකොට novel 2 දෙවෙනි පාර ගන්නකොට novel 2 තුන්වෙනි පාර ගන්නකොට මේ පළවෙනි පාර ගන්නකොට novel 3 දෙවෙනි පාර ගන්නකොට novel 3 මෙයා බලන්නකෝ මෙයා පළවෙනි පාර ගන්නකොට novel 4 දෙවෙනි පාර ගන්නකොට novel 4 එකම පොත ඇවිල්ලා තියෙන්නේ. මෙයා බලන්න පළවෙනි පාර ගන්නකොට කෙටි කතා 1 දෙවෙනි පාර ගන්නකොට කෙටි කතා 1 පළවෙනි පොත. මෙයා බලන්නකෝ පළවෙනි පාර ගන්නකොට කෙටි කතා 2 දෙවෙනි පාර ගන්නකොට කෙටි කතා 2. එහෙනම් මේන්න මේ ටික මම මෙන්න මේ නිල් පාටින් කොටු කරගන්න මේන්න මේ කතිර ටිකෙන් කියවෙන්නේ. පේනව නේද ඔයාලට? පේනවනේ. ආන් ඒකෙන් කියවෙන්නේ අවස්ථා දෙකේම එකම පොත අරන් තියෙන. අපි ඒකට කැපිටල් A හරි මොනවා හරි අකුරක් දා ගන්න හැම කොටු කරගෙන. හරි. දැන් මෙන්න මේ A ගේ සම්භාවිතාව හොයන්න යන්නේ. A ගේ සම්භාවිතාව හොයන්නේ PA. දන්නවනේ probability A ගේ සම්භාවිතාව. PA සමානයි NA බෙදීම NS. NA බෙදීම NS. හරි. NA බෙදීම NS. NS කියලා කියන්නේ මේකේ තියෙන සියලුම කතර. මේ පැත්තට 6ක් තියෙනවා, මේ පැත්තට 6ක් තියෙනවා. 6 වරක් 6 36. ඔක්කොම කතර තියෙනවා 36. NA කියලා කියන්නේ අපි මේ රවුම් කරගත්ත A කියන කොටසට අයිති කතර ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් 36න් 6යි. එහෙනම් ඔන්න අපිට ලියන්න පුළුවන් 6ට 6 ඒවා 1යි 36ට 6 ඒවා 6න් 1යි. එහෙනම් එකම පොත අවස්ථා දෙකේම ලැබීමේ සම්භාවිතාව පසන් කීයද 6න් 1යි. පැහැදිලිද වැඩේ? අලියම් බලන්න එහෙනම් ඔක ටක් ගාලා. මේක මේ විදිහට කොටු කරගත්තා. නිල් පෑනකින් කොටු කරන A කියලා දාලා එයාගේ සම්භාවිතාව ලියන්න. දැන් පටන් ගන්න වැඩේ. දැන් ඊට පස්සේ අපිට කියනවනේ මොකද්ද කියන්නේ ඊළඟ ප්‍රශ්නේ අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේම කෙටි කතා පොතක්. පළවෙනි පාර ගන්නකොටත් කෙටි කතා පොතක් දෙවෙනි පාර ගන්නකොටත් කෙටි කතා පොතක්. මොකද්ද කොහෙද එනන් තියෙන්නේ? මේන්න මේ ටික බලන්න මේන්න මේ හතර දෙනා බලන්න මම එකපාරම කොටු කරගත්ත ගමන්. ඇයි මේ බලන්නකෝ. මෙයා
පළවෙනි පාර ගන්නකොටත් කෙටි කතාවක්, දෙවෙනි පාර ගන්නකොටත් කෙටි කතාවක්. එහෙනම් මෙයා හරි අපිට ඕන එකනේ. මෙයා පළවෙනි පාරත් කෙටි කතාවක්, දෙවෙනි පාර ගන්නකොටත් කෙටි කතාවක්. පළවෙනි පාර ගන්නකොටත් කෙටි කතාවක්, දෙවෙනි පාර ගන්නකොටත් කෙටි කතාවක්. මෙයත් ඒ වගේ පළවෙනි පාර ගන්නකොටත් කෙටි කතාවක්, දෙවෙනි පාර ගන්නකොටත් කෙටි කතාවක්. එහෙනම් අපි ඔන්න එයා රවුම් කරගෙන අපි යාට දාගන්නවා B කියලා. මොකක්ද දාන්නේ? probability B. probability නෙමෙයි B අකුරු දාගන්නවා. මෙතන B නෑනේ, වෙන කොහෙවත් නෑනේ, ඒ නිසා B අකුරු දාගන්නවා. හරි? හරි. දැන් B ගේ සම්භාවිතාව හොයන්න ඕන. කොහොමද මේ B ගේ සම්භාවිතාව ගන්නෙ අපි? බලා ගන්න බෝඩ් එක හොඳට. හරි? probability B. probability B සමානයි ඔය කියන්නේ NB බෙදීම NS. NB බෙදීම NS. NS කීයද ඔක්කොම? NS 1 2 මේ ටික ඔක්කොම කතිර NS තියනවා 36ක්. ඔක්කොම කතිර තියනවා 36ක්. NB මේ රවුම ඇතුලේ කීයද තියෙන්නේ? B රවුම ඇතුලේ මේ රතු පාටෙන් තියෙන 4යි තියෙන්නේ. එහෙනම් 4ට 4 ඒව 1යි, 36ට 4 ඒව 9යි. එහෙනම් ඔන්න එකම කෙටි මේ කියන්නේ අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබෙන්න තියෙන සම්භාවිතාව 9න් 1යි. ලියා ගන්න. අවස්ථා දෙකේම කෙටි කතා පොතක් ලැබෙන්න තියෙන සම්භාවිතාව 9න් 1යි. ලියාගම එක කොටු කරගෙන ටක් ගාලා හුරු පුරුදු අර ලියා ගන්න මම මේ කියන කාරණා ටික ලියා ගන්න. පන්තියක සිටින ලියන්න තරුෂි, සඳලි, දැහැණි හා පසන්. පන්තියක සිටින තරුෂි, සඳලි, දැහැණි සහ පසන් යන අයගෙන් ශිෂ්‍ය සමිතියක සභාපති සහ ලේකම් තනතුරු සඳහා සභාපති සහ ලේකම් තනතුරු සඳහා දෙදෙනෙකු පත් කරගත යුතු ඇත. දෙදෙනෙක් පත් කරගත යුතු ඇත. එම සිද්ධිය කොටු දැලක නිරූපණය කරන්න. දැන් ඔන්න ඕක කොටු දැලක දාන්න යන්නේ. කවුද ඉන්නේ? තරුෂි ඉන්නවා, සඳලි ඉන්නවා, දැහැණි ඉන්නවා, පසන් ඉන්නවා. මේ 4 දෙනාගෙන් ශිෂ්‍ය සමිතියේ සභාපති ලේකම්ගේ තනතුරු දෙකක් දාගන්න යන්නේ. කොහොමද මේක කරන්නේ පුතා? හොඳට බලා ගන්න. මේක දැන් කොටු දැලක දක්වන්න යන්නේ අපි. බලා ගන්න. මම අඳිනවා කොටු දැල. මේ තියෙන්නේ කොටු දැල. හරි. 4 දෙනෙක් ඉන්නවා නම් අපි 4ක් ගමු මෙහෙම. 1යි 2යි 3යි 4යි. මේ එක අක්ෂයක්. ඊට පස්සේ මේ පැත්තටත් 1යි 2යි 3යි 4යි. මේ එක අක්ෂයක්. හරි. දැන් එකක් ගමු අපි සභාපතිට ගන්න දෙපයි. මේ තියෙන්නේ සභාපති. හරිනේ ලිව්වම නේ සභාපති. මේකට මම ගන්නවා ලේකම්. මේ අක්ෂයට මම ගන්නවා ලේකම්. සමිතියේ සභාපති ලේකම් විපත් කරන්න යන්නේ. හොඳට ආගන්න. කවුද මම නම් ටික කිව්වේ? තරුෂි, සඳලි, දැහැණි, පසන්. ඔයාලා සම්පූර්ණ නම ලියන්න. මම මෙතන ලියනවා තරුෂි, සඳලි, දැහැණි, පසන්. ඔන්න ගන්නවා. දැන් මට කියන්න මෙන්න මෙතෙන්ට කතිරයක් මම දානවා. මොකද්ද මේකෙන් කියවෙන්නේ? මේ කතිරෙන් කියවෙන්නේ මොකද්ද? හොඳට බලන්න මොකද්ද මේ කතිරෙන් කියවෙන්නේ කියලා ඔයා කියන්න. තරුෂි කියන්න බලන්න මොකද්ද මේ කතිරෙන් කියවෙන්නේ? සභාපති තරුෂි, ලේකමු තරුෂි. සභාපති තරුෂි, ලේකම් තරුෂි.
එතකොට එක්කෙනෙකුට දෙකම ගන්න පුළුවන්ද මට කියන්න සභාපතිත්වය වෙලා ලේකම් වෙලා දෙකම සමිතිය එකපාර එක්කෙනෙකුට ගන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? තරුෂිකෙන් අහන්න එපා. බැහැ. බෑ බෑ එහෙම ගන්න බෑ. එහෙනම් ඔයා සමිතියක් හදාගෙන ඔයාට ඒකේ සභාපතිකමයි ලේකම්කමයි දෙකම ගන්න පුළුවන්. ඒත් දෙන්නේ නැහනේ කවුරුත්. එහෙනම් මේ කතරේ අපි පාට කරනවද? නෑනේ. නෑ මේක දාන්න බෑ. පැහැදිලිද? හරි එහෙනම් මේක මොකද්ද කියලා කියන්න මට කට්ටියම. මේන්න මේ මම ඇඳපු කතරේ මොකද්ද කියවෙන්නේ? සඳලි කියන්න බලන්න. සභාපතිත් සඳලි ලේකම් සඳලි එක්කෙනෙකුට සභාපතිකමයි ලේකම්කමයි දෙකම වෙන්න පුළුවන්ද? බෑ. මේ කතරේ බලන්න. සභාපති දැහැණි ලේකම් දැහැණි දෙකම එක්කෙනෙක් පුළුවන්ද මේව දාන්න එනම්? බෑ. මෙයා බලන්න මේ මොකද්ද කියන්නේ? සභාපති පසන් ලේකම් පසන් පුළුවන්ද එහෙම? බෑ. එහෙනම් මේ මැද කතර ටික වැටෙනවද මට කියන්න කට්ටිය ඔයාලා? මේ මැද කතර ටික වැටෙන්න බෑ. ඇයි ඒ? ඔන්න විභාගෙට අහන්නේ ඔය වගේ එකක්. එතකොට ඔයා ප්‍රායෝගිකව දැනන් ඉන්න ඕනේ. සමිතියක් සමාගමක් වුණොත් දෙන්නකටම එක ගන්න එක්කෙනෙකුට මේව දෙකක් ගන්න බෑ. තනතුරු දෙකක් ගන්න බෑ. හරි? එහෙනම් අහගන්න සභාපති තරුෂි වෙනවා නම් ලේකම් වෙන්න ඕනේ එක්ක සඳලි මෙයා වෙන්න ඕනේ මෙන්න මෙහෙම. කතිර විකරණේ වැටෙන්නේ නැහැ. මෙයාට දාන මෙයා වෙන්න බෑ. අවස්ථා දෙකම එක්කෙනෙකුට දෙන්න බෑ. දැහැණි ගන්න බෑ. එහෙනම් දැහැණි නැතුව වෙන එක්කෙනෙක්. අන්න හරි. ඕන ඔය විදිහට තමයි දාන්නේ. දැන් මේකෙන් මොකද්ද කියවෙන්නේ? දැන් මේකෙන් කියවෙන්නේ මොකද්ද? සභාපති පසන් ලේකම් තරුෂි වෙන්න පුළුවන්. මේකෙන් මොකද්ද කියන්නේ? සභාපති දැහැණි ලේකම් තරුෂි. මේකෙන් මොකද්ද කියන්නේ? සභාපති සඳලි ලේකම් තරුෂි වෙන්න පුළුවන් නේ? වෙන්න පුළුවන්. මේකෙන් මොකද්ද කියවෙන්නේ? මේ හැම එකටම කතාවක් තියෙනවා. සභාපති පසන් ලේකම් සඳලි වෙන්න පුළුවන් නේ? මේ තියෙන්නේ සභාපති දැහැණි ලේකම් සඳලි සභාපති තරුෂි වෙලා සඳලි ලේකම් වෙලා. මෙතන මොකද්ද? සභාපති වෙලා තියෙන්නේ පසන් ලේකම් වෙලා තියෙන දැහැණි. මේ තියෙන මොකද්ද? සභාපති වෙලා තියෙන්නේ සඳලි ලේකම් වෙලා තියෙන දැහැණි. මේකෙන් මොකද්ද වෙන්නේ? සභාපති වෙලා තියෙන තරුෂි ලේකම් වෙලා තියෙන දැහැණි. මේක මේ සභාපති වෙලා තියෙන තරුෂි ලේකම් වෙලා තියෙන පසන්. මෙයා සභාපති වෙලා තියෙන්නේ සඳලි ලේකම් වෙලා තියෙන පසන්. මෙතන මොකද්ද කියන්නේ? සභාපති වෙලා තියෙන දැහැණි ලේකම් වෙලා තියෙන පසන්. මෙතෙන්ට આવොත් සභාපතිත් පසන් ලේකනුත් පසන්. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙනම් මේකේ විකරණය පාට වෙන්නේ නැහැ. වැඩේ තේරුණාද? ආන් ඒ වගේ විශේෂ අවස්ථා එනවා මේ විකරණය එන්නේ නැතිව. ඒව ගැන හොඳ අවධානයකින් වැඩ කරන්න උවමනයි පුතා. ලියා ගන්න එන ඔන්න අද ගන්න ඕන. පැහැදිලිද? තරුෂිට තේරුණාද? ඔව් හාමුදුරුවෝ.